හරි ආයිබෝවන් ඕගොල්ලොද සම්බන්ධ වෙලා තියෙන්නේ මයික්‍රෝ ඉකොනොමික්ස් වලට අදාළව chapter 4 එකේ part 1 එකත් එක්ක. එතකොට අපි මේ වීඩියෝ එකෙන් ආරම්භ කරනවා theory of cost කියන මාතෘකාව. එතකොට මේ වීඩියෝ එක පුරාවටම අවධානය යොමු කරලා තියෙන්නේ කෙටි කාලීන පිරිවැය වක්‍ර ගැන. නැත්නම් කෙටි කාලීන පිරිවැය මොකක්ද? ඒවත් එක්ක පළදා වක්‍ර වල තියෙන සම්බන්ධය මොකක්ද? කෙටි කාලීන පිරිවැය වක්‍ර හඳුනා ගැනීම තමයි මේ වීඩියෝ එක පුරාවටම සිදු කරන්නේ. එතකොට කතා කරද්දී මූලිකම වශයෙන් පොදුවේ මොකක්ද කොස් කන්සෙප්ට් කියන්නේ. එතකොට ෂෝට් රන් එකට භාවිතා කරන ෂෝට් රන් එකේදී භාවිතා කරන පිරිවැය වර්ග. total cost, total fixed cost, total variable cost, marginal cost, average fixed cost, average variable cost සහ average cost. ඔන්න ඔය කියන සංකල්ප ටික. ඔතනදි කොහොමද අපි පිරිවැය උපරිමන අවස්ථාව හොයාගන්නේ? ඔන්න ඔය ඊට පස්සේ ආන්තික පිරිවැය අවමන නිමුම් මට්ටම හොයාගන්නේ කොහොමද? ඔන්න ඔය වගේ සංකල්ප ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මුලින්ම කතා කරන්නම් මොකක්ද මේ cost concept කියලා කියන්නේ. පිරිවැය සංකල්ප. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ cost concept කියලා කියන්නේ සාමාන්‍යයෙන් බිස්නස් එකක් විවිධ තීරණ ගන්නවා. ආර්ථිකමය වශයෙන් විශ්ලේෂණාත්මක වශයෙන් විවිධ තීරණ ගන්නවා බිස්නස් එකක්. ඒ තීරණ ගන්න මේ cost concept කියන ඒවා උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් cost concept ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. accounting cost concept, analytical cost concept සහ policy related cost concept. අපි මම කියවනේ analytical cost concept කියලා කොටසක් තියෙනවා කියලා. ඒ යටතේ තමයි මේ පිරිවැය වක්‍රය කතා කරන්නේ. විශ්ලේෂණාත්මක පිරිවැය හැසිරීම යටතේ. එතකොට මම මේක මකන්නම්. මම cost concept වර්ග 3 ලියා ගන්නම් මුලින්. හරිද? පළවෙනි එක තමයි accounting cost concept. හරිද? ගණකාධිකරණ සම්බන්ධ. accounting cost concept. හරිද? කියන්නේ ගිණුම් කරන සම්බන්ධ. ඊට පස්සේ අපි කතා කරනවා analytical cost concept. analytical cost concept. ඊට පස්සේ කතා කරනවා policy related cost concept. හරිද? අපි මුලින්ම සාකච්ඡා කරමු මොකක්ද මේ accounting cost concept කියලා කියන්නේ. ගණකාධිකරණ නැත්තම් ගිණුම් කරන. හරිද? සාමාන්‍යයෙන් මේ accounting cost concept කියන ඒවා ව්‍යාපාරයේ ලාභය හොයද්දී ආදායම් ප්‍රකාශනයේදී මූල්‍ය තත්ත්වය හොයද්දී තමයි මේ පිරිවැය සංකල්පය පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ accounting cost concept යටතේ විවිධ පිරිවැය වර්ග හඳුනා ගන්න පුළුවන්. විවිධ කැටගරි යටතේ විවිධ පිරිවැය වර්ග හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට actual cost, opportunity cost, economics rent එහෙම කියලා විවිධ පිරිවැය වර්ග හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ full cost, business cost ඔය විවිධ වර්ගයේ පිරිවැය වර්ග හඳුනා ගන්න පුළුවන්. එතකොට මම ගන්නම් මෙහෙම. හරිද? පළවෙනි එක තමයි පළවෙනි කැටගරි එක යටතේ අපි මේක ඉගෙන ගන්නවා පිරිවැය වර්ග actual cost. හරිද? actual cost. මොකක්ද මේ සත්‍ය පිරිවැය කියලා කියන්නේ? ඊට පස්සේ අපි කතා කරනවා opportunity cost. ආවස්තික පිරිවැය. opportunity cost. ඊට පස්සේ කතා කරනවා අවසානයේදී economics rent. ආර්ථික බදු කුලිය. economics rent. හරිද? ආර්ථික බදු කුලිය. මොකක්ද මේ actual cost කියලා කියන්නේ? හරිද? මේ එක කැටගරි එකක් යටතේ තියෙනවා විතරයි ඈ. තව අපි ඉස්සරහට කතා කරන ඊටු ටික. accounting cost concept යටතේ තියෙනවා. සාමාන්‍යයෙන් මේ පාඩමේදී analytical cost concept යටතේ තියෙන ටික තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. හරිද? මේ actual cost කියලා කියන්නේ බිස්නස් එකක් සත්‍ය වශයෙන්ම දරන පිරිවැය. සල්ලි යනවා දරද්දි. සත්‍ය වශයෙන්ම දරන පිරිවැය. උදාහරණයක් විදිහට විදුලි බිල ගෙවනවා. නැත්නම් අමුද්‍රව්‍ය ගන්නවා වෙන්න පුළුවන්. සේවකයන්ට වැටුප් ගෙවනවා වෙන්න පුළුවන්. අන්න ඒව තමයි actual cost කියලා කියන්නේ.
බිස්නස් එකක් සත්‍ය වශයෙන්ම දරන පිරිවැය. හරිද? opportunity cost. ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? ආවස්තික පිරිවැය කියන්නේ මේ වගේ දෙයක්. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ ආවස්තික පිරිවැය කියන්නේ කැප කරපු ඊළඟ හොඳම විකල්පේ වටිනාකම කියලා. උදාහරණයක් විදිහට හිතන්නකෝ යා මං ගාව 50000ක් තියෙනවා. හරිද? මේ 50000න් මම හිත ඉන්නවා මම මේක කොහෙද ආයෝජනය කරන්නේ? එක පැත්තක් හිතනවා කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න හරි. තව පැත්තකින් හිතනවා FD එකක් දැම්මනම් හරි. නැත්නම් ස්ථාවර තැන්පතුවක්. හරිද? මම තීරණය කරනවා කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න. හරිද? ඔයා හිතන්නකෝ මේ 50000 කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා මට 25000ක ලාභයක් ලැබුණා කියලා. හරිද? ඒක මං කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ නැතුව ස්ථාවර තැන්පතුවක දැම්මනම් මට හම්බෙන්න තිබ්බා 20000ක ලාභයක් කියලා හිතන්නකෝ. මේ 20000 තමයි මේ opportunity cost කියලා කියන්නේ. ආවස්තික පිරිවැය කියලා කියන්නේ. අර කැප කරපු ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. හරි මේ 50000 කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරපු ඉඳන් 25000ක ලාභයක් ලැබුණා. ඒක මං කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරේ නැත්තම් ඊළඟට ආයෝජනය කරන්නේ FD එක නැත්තම් ස්ථාවර තැන්පතුයි. එහෙනම් ස්ථාවර තැන්පතුවෙන් මට ලැබෙන්න තිබුණා 20000ක ආදායම. අන්නේ 20000ට තමයි opportunity cost ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ කතා කරනවා economics rent. හරිද? මොකක්ද මේ ආර්ථික බදු කුලිය කියලා කියන්නේ? right. ආර්ථික බදු කුලිය කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ ආර්ථික බදු කුලිය කියලා කියන්නේ අපේ අර actual profit එකෙන් අයින් කරනවා opportunity cost එක. එතකොට අපිට ගන්න පුළුවන් ආර්ථික බදු කුලිය. හරිද? ඒ කියන්නේ මේක. actual profit එකෙන් අර අඩු කරනවා opportunity cost එක. හරිද? කෙටි කරලා දාන්න. හරිද? එතකොට actual profit එකෙන් opportunity cost එක අයින් කරාට පස්සේ අපිට ගන්න පුළුවන් economics rent එක. actual profit එක කියන්නේ අර මං කොළඹ කොටස් වෙළඳ පොලේ 25000ක් මේ 50000 ආයෝජනය කළ 25000ක ලාභයක් ලැබුවනේ. ඒක තමයි සත්‍යය. 25000යි. හරිද? එතකොට මට අර කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරේ නැත්නම් මං කොහෙද ආයෝජනය කරන්නේ? ස්ථාවර තැන්පතුවකනේ. ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන්නේ තිබ්බේ 20000යි. ආවස්තික පිරිවැය. හරිද? ඒ දෙක අතර වෙනස කීයද? 5000යි. ඔන්න ඕකට තමයි ඉකොනොමික්ස් රෙන්ට් ආර්ථික බදුකුලිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අර අපේ ඇත්තටම ලබන ලාභයෙන් දැන් ලබන ලාභයක් තියෙනවනේ. මොකක් හරි එකකට ආයෝජනය කරලා. ඒකට ආයෝජනය කරේ නැත්නම් ඊට පස්සේ ආයෝජනය කරන එක තියෙනවනේ. ඒකනේ FD එක ස්ථාවර තැන්පතු. දැන් එකෙන් අපිට හම්බෙන ඇත්ත ලාභයෙන් ඊට පස්සේ අපි ආයෝජනය කරන මොකක් හරි එකක ඒක ලැබෙන තිබ්බ ලාභය අයින් කරා නම් මේකේ ආයෝජනය කරන්නේ නැතුව මේ වෙන එක ඊළඟට ආයෝජනය කරන්න හිතාගෙන හිටියා නම් ඒකෙන් ලැබෙන ලාභය අයින් කරා නම් දැන් එතකොට ගන්න පුළුවන් ඉකොනොමික්ස් රේට් එක. සාමාන්‍යයෙන් මේක ධනාගයක් එනවා නම් හොඳයි. බිස්නස් එක හොඳම ආයෝජන මාර්ගය තෝරගෙන තියෙනවා. දැන් ආයෝජනය කරන එකෙන් ලැබෙන ප්‍රොෆිට් එක වැඩි. දැන් මෙතනින් කියනකොට මෙතන 5000ක් එන්නේ. එතකොට දැන් ආයෝජනය කරන දැන් මේ කොළඹ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරපු එක හොඳයි. හොඳ ප්‍රොෆිට් එකක් ලැබෙනවා. හරිද? එතකොට මේක ඍණාගයක් එනවා නම් සාමාන්‍යයෙන් අන්න එතකොට වැරදි ආයෝජන මාර්ගයක් තමයි මේ බිස්නස් එක තෝරගෙන තියෙන්නේ. හරිද? එතකොට අර අපිට ලැබෙන ඇක්චුවල් ප්‍රොෆිට් එකෙන් ඔපචුනිටි කොස්ට් එක අයින් කරා නම් අපිට ගන්න පුළුවන් ඉකොනොමික්ස් රෙන්ට් එක. හරිද? එතකොට ඒක පැහැදිලි වෙන්නේ නැති. ඊට පස්සේ අපි කතා කරනවා තව සංකල්ප ටිකක් මේ accounting cost concept ගැන. හරිද? මම මේක මෙහෙම ගන්නම්කෝ. තව කතා කරනවා business cost and full cost. හරිද? මම මේක ලියන්නම් මෙහෙම. business cost and full cost. හරිද? මොකක්ද මේ business cost කියලා කියන්නේ? business cost කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දි දරන පිරිවැය. ව්‍යාපාරයක් එක දිගට කරගෙන යද්දි දරන පිරිවැය. අමුද්‍රව්‍ය ගන්නව වෙන්න පුළුවන්. සේවකින්ට වැටුප් ගෙවනව වෙන්න පුළුවන්. විදුලි බිල ගෙවනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි යන්ත්‍රයක් ක්ෂය වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආදායම් බදු ගෙවනව වෙන්න පුළුවන්. නීතිමය වශයෙන් ගත්තොත්. අන්න ඒවා තමයි මේ බිස්නස් කොස්ට් කියලා කියන්නේ. ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දි දරන පිරිවැය. ෆුල් කොස්ට් කියලා කියන්නේ මේ ෆුල් කොස්ට් කියන එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ කොටස් තුනේ එකතුවෙන්. හරිද?
ෆුල් කොස්ට් සමානයි මම මෙහෙම දාන්නම් මේ පැත්තේ. මේ ෆුල් කොස්ට් එක හැදෙන්නේ මේ බිස්නස් කොස්ට් එකේ ඔපචුනිටි කොස්ට් එකේ නෝමල් ප්‍රොෆිට් එකේ එකතුවෙන්. හරිද? මම ඒක මෙහෙම ලියන්නම්. බිස්නස් කොස්ට් එකේ opportunity cost. opportunity cost. ඒකෙයි normal profit. ඔන්න ඔය තුන එකතුවෙන් තමයි මේ full cost එක නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට මේ full cost එක ඇතුලේ තියෙන එක කෑල්ලක් තමයි business cost කියලා කියන්නේ. business cost කියන එක පටු සංකල්පයක් නෙවෙයි full cost කියන්නේ පුළුල් සංකල්පයක්. හරිද? මේ full cost කියන එක නිර්මාණය වෙන්නේ business cost. ව්‍යාපාරයක් එදිනෙදා කරගෙන යද්දී දරන පිරිවැය. බිස්නස් කොස්ට් එකේ opportunity cost ආවස්තික පිරිවැය. අපි කතා කරන්නේ ආවස්තික පිරිවැය ගැන. මතකනේ. ඒකෙයි normal profit. normal profit කියලා කියන්නේ ප්‍රාමාණික ලාභය. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන ලාභය. අර ව්‍යවසායකයා බලාපොරොත්තු වෙන ලාභය ප්‍රාමාණික ලාභය. අර අවම ඉපෙවුමනේ ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. ලාභත් නැති පාඩුත් නැති අවස්ථාව. අන්න ඒක තමයි normal profit කියලා කියන්නේ. ප්‍රාමාණික ලාභය. ඔන්න ප්‍රාමාණික ලාභය ආර්ථික විද්‍යාවේ පිරිවැයක් විදිහට සලකනවා. මතකයිනේ. එතකොට බිස්නස් කොස්ට් එකයි opportunity cost එකයි normal profit එකයි එකතුවෙන් තමයි මේ full cost කියන එක නිර්මාණය වෙන්නේ. මේ normal profit කියන්නේ ප්‍රාමාණික ලාභය. ව්‍යාපාර කටයුත්තක් කරන යන අවම වශයෙන් බලාපොරොත්තු වන ඉපයුම. අන්න ඒක තමයි මේ normal profit කියලා කියන්නේ. හරිද? හරි. ඔය ටික දැනගන්න ඕනේ බිස්නස් කොස්ට් එකයි full cost එකයි කතා කරද්දී. ඊට පස්සේ තව කතා කරනවා මේ accounting cost concept යටතේ තියෙන තමයි ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. මොකක්ද මේ ඍජු පිරිවැය කියලා කියන්නේ? හරිද? ඒක මම දාගන්නම්කො මෙහෙම. explicit cost ඍජු පිරිවැය. හරිද? මේ පැත්තෙන් දාගන්නම්. implicit cost වක්‍ර පිරිවැය. හරිද? මොකක්ද මේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා කියන්නේ? ඍජු පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරයක් ෂෙය වීමද ඇතුළත්ව ව්‍යාපාරයක් විසින් පිටතින් මිලදීගත් කුලියටගත් දෑ සඳහා සත්‍ය වශයෙන්ම ගෙවූ සහ ගෙවීමට එකගු වටිනාකම තමයි ඍජු පිරිවැය කියලා කියන්නේ. එහෙම මොකක්ද ඒ කිව්වේ? හරිද? මම ඒක මෙහෙම ගන්නම්කෝ. හරිද? මෙහෙම බිස්නස් එක තියෙනවා. ව්‍යාපාරයක් විසින් පිටතින් මිලදීගත් කුලියටගත් දෑ සඳහා සත්‍ය වශයෙන්ම ගෙවූ සහ ගෙවීමට එකගු වටිනාකම ෂෙය වීමද ඇතුළත්. උදාහරණයක් විදිහට පිටතින් මිලදීගත් දෑ සඳහා. හරිද? යන්ත්‍රයක් ගන්නවා. ඒවා. ඊට පස්සේ විදුලි බිල ගෙවනවා. විදුලි බිලේ කොටසක් ගෙවනවා. ගෙවූ සහ ගෙවීමට එකගු. උපජිත විදුලි බිල කියලා එනවනේ එතකොට. ගෙවූ සහ ගෙවීමට එකගු. ෂෙය වීමුත් ඇතුළත්. ඒ අර ඍජු පිරිවැය හැම වෙලෙම තියෙන ව්‍යාපාරයක් දරන වියදම්. එදිනෙදා සාමාන්‍යයෙන් දරන වියදම් ඍජු පිරිවැය. ඒක නිර්වචනය කරන්නේ ෂෙය වීම ඇතුළත් ව්‍යාපාරයක් විසින් පිටතින් මිලදී ගත්ත දේවල් තියෙනවා. ඒ මිලදී ගත් සහ කුලියට ගත්ත දේවල් තියෙනවා. කුලියට ගත්ත යන්ත්‍රයක්. පිටතින් මිලදී ගත් කුලියට ගත් දෑ සඳහා සත්‍ය වශයෙන්ම ගෙවූ ගෙවීමට එකගු. ඇත්තටම ගෙවපු ගෙවන්න එකග වෙච්ච සම්පූර්ණ වටිනාකම තමයි මේ ඍජු පිරිවැය කියලා කියන්නේ. ඍජුව දරන වියදම්. අමුද්‍රව්‍ය ගන්නව වෙන්න පුළුවන්, සේවකින්ට වැටුප් ගෙවනව වෙන්න පුළුවන්, විදුලි බිල ගෙවනව වෙන්න පුළුවන්, යන්ත්‍රයක් ගන්නව වෙන්න පුළුවන්. අන්න ඒවා තමයි ඍජු පිරිවැය. ඒතර ගෙවූ සහ ගෙවීමට එකගු වටිනාකම් වල එකතු. පැහැදිලිද? හරි. ඊට පස්සේ මොකක්ද මේ වක්‍ර පිරිවැය කියන්නේ? හරිද? වක්‍ර පිරිවැය. implicit cost. ඒ මොකක්ද ඒ? වක්‍ර පිරිවැය කියන්නේ සාමාන්‍ය මේක නිකන් opportunity cost එක වගේ ආවස්තික පිරිවැය වගේ. ඒ කියන්නේ මම අයිතිකාරය කියලා හිතන්නකෝ. මම ඉන්නෝ බිස්නස් එකේ මෙහෙම. අයිතිකාරයා තමයි මම. මම මගේ හැකියාව නැත්නම් මගේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සාධක තියෙනවනේ. ඒ සාධක මගේ බිස්නස් එකට දාන්න නැතුව වෙන බිස්නස් එකකට යදෙව්වනම් එතනින් අපිට ඉපයුමක් එනවනේ. ඒ සාධක හතරට අන්න එක තමයි මේ වක්‍ර පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ අර අයිතිකරුගේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සම්පත්
එයාගේ බිස්නස් එකට දාන්න නැතුව ඊට පස්සේ දාන්න හිතන් හිටපු වෙන බිස්නස් එකකට යෙදෙව්වා නම් ඒකෙන් ලැබෙනව නිපැවුමක්. තමන්ගේ බිස්නස් එකට ඒව දාන්න නැතුව වෙන බිස්නස් එකකට දාන්න හිතන් හිටියනම් ආයෙක වෙන බිස්නස් එකකට දැම්මා නම් ඒකෙන් ලැබෙනව නිපැවුමක්. අන්නේ ඉපියුම් වල එකතුවට තමයි මේ වක්‍ර පිරිවැය කියලා කියන්නේ. මේ ආවස්තික පිරිවැය වගේ නැත්නම් ගම්ම්‍ය පිරිවැය කියලා කියන්නත් පුළුවන්. මේ ඍජු පිරිවැයට ගණකාධිකරණ පිරිවැය, ප්‍රත්‍යක්ෂ පිරිවැය, ප්‍රකාශිත පිරිවැය ඔය ඕන නමකින් කියන්න පුළුවන්. එතකොට මේ වක්‍ර පිරිවැය කියන්නේ අර ආවස්තික පිරිවැය වගේ. ඒ කියන්නේ අයිතිකරුගේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය කියන සම්පත් එයාගේ බිස්නස් එකට දාන්න නැතුව වෙන බිස්නස් එකකට දැම්මොත් ඒකෙන් ලැබෙනවනේ ඉපියුම් වල එකතුවක්. අන්නේ සෙට් එකට තමයි වක්‍ර පිරිවැය කියලා කියන්නේ. අහිමි වුණ පොලිය වෙන්න පුළුවන්. නැත්තම් එයාගේ තියෙන ඉඩමක් වෙන බිස්නස් එකකට දැම්ම වෙන්න පුළුවන්. එයාගේ බිස්නස් එකට දාන්න නැතුව. අහිමි වුණ බදු කුලිය, අහිමි වුණ පොලිය. හරිද? ඊට පස්සේ තව ගන්න පුළුවන් අයිතිකාරයාගේ ව්‍යවසායකත්ව හැකියාව අය වගේ දේවල් බිස්නස් එකට දාන්න තු වෙන තැනකට යෙදෙව්වොත් ඒකෙන් කැපකිරීමක් වෙනවනේ. අන්න ඒවා තමයි මේ වක්‍ර පිරිවැය විදියට ගන්න. නැත්නම් ගම්ම්‍ය පිරිවැය කියන්නත් පුළුවන්. හරිද? හරිද? ප්‍රාමාණික ලාභය තියෙනවනේ. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය තමයි ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. හරිද? ඒ ප්‍රාමාණික ලාභයත් මේ ගම්ම්‍ය පිරිවැය කොටසක්. හරිද? ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය සම්බන්ධ. එතකොට ඍජු පිරිවැය කියන්නේ ඍජුව දන්න වියදම්. වක්‍ර පිරිවැය කියන්නේ අර අයිතිකාරයාගේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය කියන සම්පත් ටික බිස්නස් එකට දාන්න තු වෙන තැනකට යෙදෙව්වොත් ඒකෙන් ලැබෙන ඉපියුම් වල එකතුව. දාන්න හිතන් හිටියනම් වෙන තැනකට ආයේ තැනට යෙදෙව්වා ඒකෙන් ලැබෙන ඉපියුම් වල එකතුව. තමයි වක්‍ර පිරිවැය කියලා කියන්නේ. ගම්ම්‍ය පිරිවැය කියලා කියන්නත් පුළුවන්. හරිද? ඔය ටික දැනගත්තා නම් ඇති accounting cost concept ගැන කතා කරන්නේ. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා policy related cost concept. හරිද? policy related cost concept. හරිද? මේ කියන්නේ ඒක ගැන කතා කරද්දී ප්‍රධාන කොටස් දෙකක් කතා කරන්න ඕනේ. private cost and social cost. Private cost and social cost. මේ social cost එක ගැන කතා කරද්දී external cost එක ගැන කතා නොකර බෑ අනිවාර්යයෙන්ම. හරිද? external cost. හරිද? දැන් මේ policy related cost concept. අපි දැන් cost concept තුනක් කතා කරනවානේ. accounting cost concept, policy related, අනිත් එක analytical. හරිද? අපි මේ පාඩම් පුරාවටම ඉස්සරහට කතා කරන්නේ analytical cost concept එක ගැන. ඒකේ තමයි ඔය එන්නේ පිරිවැය සම්පූර්ණයෙන්. අපි කතා කරන්නේ. එතකොට දැන් මෙතන මේ policy related cost concept. ඒකේ ප්‍රධාන කොටස් දෙකයි private cost and social cost. private cost කියලා කියන්නේ සාමාන්‍යයෙන් business එකක් සාමාන්‍යයෙන් දරන පිරිවැය එදිනෙදා. ඒ කියන්නේ විදුලි බිල ගෙවනවා වෙන්න පුළුවන්. වැටුප් ගෙවනවා වෙන්න පුළුවන්. හරිද? අමුද්‍රව්‍ය ගන්නවා වෙන්න පුළුවන්. අර බිස්නස් එකේ සාක්කුවෙන් යන්නේ මේවා. ප්‍රයිවට් තමයි දරන්නේ. සෝෂල් කොස්ට් කියලා කියන්නේ මේ වගේ දෙයක්. උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම බිස්නස් එක තියෙනවා. හරිද? එහා පැත්තේ මම බ්‍රැන්ඩ් එක්ස් ආයතනය කියලා හිතන්නකෝ. එහා පැත්තේ වෙලක් තියෙනවා. ඒ වෙලට මම කුණු දානවා. අයිතිකාරය විදිහට මම කුණු දානවා. එතකොට අර පරිසරයට හානියක් වෙනවනේ. එහෙම නැත්තම් විෂ වායු මගේ බිස්නස් එකේ විෂ වායු පරිසරයට මුදා හරිනවා. එතකොට පරිසරයට හානියක් වෙනවනේ මිනිස්සුන්ට ලෙඩ වෙනවනේ. අන්න ඒවට සිදුවන හානියත් සැලකිල්ලට ගන්නවා. ඒවා තමයි මේ එක්ස්ටර්නල් කොස්ට් කියලා කියන්නේ. හරිද? එතකොට මේ සෝෂල් කොස්ට් කියන එක නිර්මාණය වෙන්නේ මේ ප්‍රයිවට් කොස්ට් එකයි එක්ස්ටර්නල් කොස්ට් එකයි එකතු වෙලා. ඒක මම මෙහෙම ලියන්නම්. මේ සෝෂල් කොස්ට් අපිට ගන්න පුළුවන් ප්‍රයිවට් කොස්ට්. ප්‍රයිවට් කොස්ට් එකයි එක්ස්ටර්නල් කොස්ට් එකයි එකතු වෙලා. එක්ස්ටර්නල් කොස්ට් එකයි එකතුව තමයි සෝෂල් කොස්ට් කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලි වෙන්නේ නැති. එතකොට ප්‍රයිවට් කොස්ට් කියලා කියන්නේ බිස්නස් එක සාක්කුවෙන් දරන ඒවා. හරිද? සාමාන්‍යයෙන් එදිනෙදා දරන ඒවා.
සේවකයන්ට වැටුප් ගෙවන්න, ඒ වගේ දේවල් වලට. මෙතන ඊට සෝෂල් කොස්ට් කියලා කියන්නේ අර සෝෂල් කොස්ට් එකත් කතා කරනවා එක්ස්ටර්නල් කොස්ට්. එක්ස්ටර්නල් කොස්ට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර බිස්නස් එකෙන් බාහිර පාර්ශ්වයන් සිදුවන හානි. එතකොට පරිසරයට වෙන්න පුළුවන්, ලෙඩ රෝග හැදෙනවා වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ විසඳුම දාලා, ජලයට අපද්‍රව්‍ය උදාහරණ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් බිස්නස් එකට පරිසරයට සිදුවන හානිත් තියෙනවනේ. ඒ හානිත් සැලකිල්ලට ගන්නවා. ඒවා තමයි එක්ස්ටර්නල් කොස්ට් කියලා කියන්නේ. බාහිර පිරිවැය. එතකොට මේ එක්ස්ටර්නල් කොස්ට් වලයි ප්‍රයිවට් කොස්ට් වලයි එකතුව තමයි මේ සෝෂල් කොස්ට් කියලා ගන්න අපි. එතකොට මේ පොලිසි රිලේටඩ් කොස්ට් කන්සෙප්ට් යටතේ දෙකක් කතා කරනවා. ප්‍රයිවට් කොස්ට් එකයි සෝෂල් කොස්ට් එකයි. මේ සෝෂල් කොස්ට් කියලා කියන්නේ මේ ප්‍රයිවට් කොස්ට් කියලා කියන්නේ මේ සෝෂල් කොස්ට් එක ඇතුලේ තියෙන එක කෑල්ලක් විතරයි. සෝෂල් කොස්ට් එක හැදෙන්නේ එක්ස්ටර්නල් කොස්ට් එකේ ප්‍රයිවට් කොස්ට් එකේ එකතුයි. පැහැදිලිද? ඔන්න ඔය ටික දැනගන්න ඕන. හරි. ඊට පස්සේ අපි වැදගත්ම මාතෘකාව ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට්. මොකක්ද මේ ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට් කියලා කියන්නේ? ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට්. මම ඒක මෙහෙම දාන්නම්. හරිද? ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට්. හරිද? විශ්ලේෂණාත්මක. ඔය ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට් යටතේ තමයි අපි මෙන්න මේවා ටික කතා කරන්නේ. total cost, total variable cost කිය කතා කරන්නේ. average variable cost, average fixed cost ඔහොම කිය කතා කරනවා. ඔය ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට් එක යටතේ විශ්ලේෂණාත්මක. සාමාන්‍යයෙන් බිස්නස් එකක් අර විශ්ලේෂණාත්මක පැත්ත ඇනලිටිකල් පැත්ත තමයි මෙතනදී බලන්නේ මේ ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට් එකේදී. හරිද? ඒ කියන්නේ මේ වගේ දෙයක්. ව්‍යාපාරයේ ස්ථාවර සාධක අපි දැන් මේ කතා කරන්නේ කෙටි කාලේ. හරිද? එතකොට මේකත් අර කෙටි සහ දිගු කියලා වර්ග කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. ව්‍යාපාරයේ ස්ථාවර සාධක කොච්චරද? ඉස්සරහට කොච්චර වෙනස් කරන්න ඕනේද? මිනිස්සු කොච්චර ඉන්නවද? විචල්්‍ය සාධක. ඒවා කොච්චර වෙනස් කරන්න ඕනේද? ඒවා තමයි මේ ඇනලිටිකල් කොස්ට් කන්සෙප්ට්. විශ්ලේෂණාත්මකව බලන්න ඕනේ. බිස්නස් එකේ ඉස්සරහට මොනවද අපි කරන්නේ? මොන වගේ ශාඛාද විවෘත කරන්නේ? අන්න ඒවා තමයි ඇනලිටිකල් කොස්ට් විශ්ලේෂණාත්මක. ඒ යටතේ තමයි මේවා කතා කරන්නේ. total cost, total variable cost ඒවා. හරිද? දැන් එතකොට බලන්න මම මෙහෙම ගන්නවා. හරිද? දැන් අපි මෙතනින් ඉස්සරහට කතා කරනවා අර මම කියපු පිරිවැය වර්ග ටික. හරිද? මම ඒක මෙහෙම පිළිවෙලට ලියා ගන්නම්කෝ. දැන් අපි කතා කරන්නේ පිරිවැය වර්ග කෙටි කාලය සම්බන්ධ. හරිද? මම මෙහෙම දාන්නම්. short run cost. කොහොම දාන්නම්කෝ. හරිද? එතකොට අපි කෙටි කාලෙදී පිරිවැය වර්ග කතා කරනවානේ. මුළු පිරිවැය කියලා කතා කරනවා. total cost. හරිද? total cost කියලා කතා කරනවා. ඊට පස්සේ average cost. ඊට පස්සේ කතා කරනවා total variable cost. total variable cost. ඊට පස්සේ කතා කරනවා total fixed cost. හරිද? ඊට පස්සේ කතා කරනවා average variable cost. හරිද? ඊට පස්සේ කතා කරනවා average fixed cost. ඊට පස්සේ කතා කරනවා marginal cost. ආන්තික පිරිවැය. ඔන්න ඔය කියන පිරිවැය සංකල්ප ටික ගැන කතා කරනවා. හරිද? total cost මුළු පිරිවැය. ඒ කියන්නේ අපි කතා කරේ ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය කියලා කතා කරානේ. එහෙම නැත්නම් ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියලා කතා කරනවානේ. හරිද? මං ඉස්සෙල්ලා මෙහෙම ගන්නම්කෝ. හරිද? fixed cost ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ total fixed cost මේක FC ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මේ වගේ දෙයක්. අර අපි කතා කරන්නේ කලිනුත් මොකක්ද? අර නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැති ඒවා. තමයි මේ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. ඒකක බිඳුවක් හැදුවත් අපි දරනවා, ඒකක 1000ක් හැදුවත් අපි දරනවා. වෙනසක් වෙන්නේ නැහැ.
නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම රක්ෂණ ගාස්තු ගෙවනවා. රක්ෂණ ගාස්තු ස්ථාවරයි. ගොඩනැගිල්ලට කුලියක් ගෙවනවා. කුලිය ස්ථාවරයි. ඒක අපි ඒකක හැදුවේ නැතුණත් ගෙවනවා. ඒකක 1000ක් හැදුවත් ගෙවනවා. ෆික්ස් කොස්ට් අපි අනිවාර්යයෙන්ම දරන්න ඕනේ. ඒකක හැදුවේ නැතත් දරනවා. 1000ක් හැදුවත් දරනවා. ඒ ගානම. එතකොට average variable cost මේ average variable cost මම ගන්න total variable cost. මොකක්ද මේ total variable cost කියලා කියන්නේ? ඒ කියන්නේ අර නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය. අන්න ඒවා තමයි total variable cost කියලා කියන්නේ. හරිද? ඔන්නම් විදුලි ගාස්තු. සාමාන්‍යයෙන් අර නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙද්දී විදුලිය ප්‍රයෝජනට ගන්නව වැඩිනේ. අයනම් විදුලි ගාස්තු වැඩි. හරිද? ඊට පස්සේ ඔන්න වගේ විචාල. ඒ කියන්නේ අර නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය. තමයි මේ total variable cost කියලා කියන්නේ. හරිද? මේ total cost කියලා කියන්නේ මේ total fixed cost එකේ variable cost එකේ එකතුවට. total cost කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී දරන පිරිවැය. ඒ දරන පිරිවැය නිර්මාණය වෙන්නේ fixed cost එකේ variable cost එකේ එකතුවයි. මේ total cost කියන එක හැදෙන්නේ TC මේක හැදෙන්නේ මේ fixed cost එකේ variable cost එකේ total variable cost එකේ එකතුවයි. පැහැදිලිද? එතකොට ඊට පස්සේ කතා කරනවා average variable cost. නැත්නම් average fixed cost. total fixed cost අපිට ගන්න පුළුවන් ඊට පස්සේ average fixed cost මේ average fixed cost AFC. average fixed cost කියලා කියන්නේ අර ස්ථාවර පිරිවැය එක එකට අදාළව ඉදිරිපත් කිරීම. average fixed cost එක ගණනය කරන්නේ සම්පූර්ණ ස්ථාවර පිරිවැය තියෙනවනේ. ඒ ස්ථාවර පිරිවැය ඒකක සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ එක එකකට අදාළව average fixed cost එක ගන්න පුළුවන්. එක එකකට අදාළව average fixed cost එක අපිට ගන්න පුළුවන්. හරිද? දැනට දලා දහසක් ගන්න. හරිද? එතකොට මම කිව්වනේ fixed cost එක quantity එකෙන් බෙදලානේ average fixed cost එක ගන්නෙ. ඒතකොට fixed cost එක මොකද business එකේ හැමතැනම ස්ථාවරයි. එතකොට බලන්න average දැන් average variable cost. average variable cost එක හැදෙන්නේ අද average fixed cost එක ගත්තේ total fixed cost එක මේ quantity එකෙන් බෙදලානේ. ඉතින් average මේ variable cost එක ගන්නේ total variable cost එක quantity එකෙන් බෙදලා. average fixed cost එක average fixed cost එක ගත්තේ total fixed cost එක quantity එකෙන් බෙදලා නම් මේ average variable cost එක ගන්නේ total variable cost එක quantity එකෙන් බෙදලා. හරිද? ඒ කියන්නේ එක එකකට දාලා variable cost එක කීයද? ඒ තමයි මේ average variable cost කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් මේ average variable cost එක අඩු වෙලා වැඩි වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉස්සරහට කතා කරමු. හරිද? දැනට ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේවා ගැන දැන් අවබෝධයක් ඇති. average cost AC. මම කිව්වනේ මේ total cost එක හැදෙන්නේ fixed cost එකයි variable cost එක එකතුවෙන් කියලා. ඒ total cost එක හැදෙන total cost එක quantity එකෙන් බෙදුවට පස්සේ නිපදවන ඒකක සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ අපිට ගන්න පුළුවන් average cost එක. ඒ කියන්නේ එක එකකට අදාළව පිරිවැය කීයද? සාමාන්‍යයෙන් එක එකකට අදාළව පිරිවැය කීයද? ඒක තමයි මේ average cost කියලා කියන්නේ. ඒ average ගාන ගන්න පුළුවන් අර total cost එක නිපදවන ඒකක සංඛ්‍යාවෙන් බෙදලා. එතකොට එනවා එක එකකට අදාළව කොච්චර පිරිවැයක් දරලාද? හරි. ඊට පස්සේ marginal cost. marginal cost කියන්නේ අර අපි නිෂ්පාදනයේ වැඩි කරද්දී පිරිවැයට අතිරේකව එකතු වුණ ප්‍රමාණය තමයි marginal cost කියලා කියන්නේ. හරිද? MC. ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මම උදාහරණයක් ආශ්‍රයෙන්. හරිද? ඔන්න ඔය ටික තමයි කෙටි කාලේ භාවිතා කරන පිරිවැය ටික. හරිද? අපි දැන් බලමු උදාහරණයක් ආශ්‍රයෙන් මේවට කොහොමද වක්‍ර ගොඩනැගෙන්නේ කියලා. හැම එකකටම. හරිද? මම මෙහෙම ගන්නම්. මේ ටික මකන්න. දැන් මේ පිරිවැය සංකල්ප ගැන තමයි කතා කරන්නේ. මේ ටිකම මකන්න. හරි. දැන් කතා කරන්න යන්නේ මේ පිරිවැය වක්‍ර කොහොමද ගොඩ නැගෙන්නේ. හරි. මෙහෙම බලන්නකෝ. මම උඩින්ම දාන්නම් මෙහෙම. හරිද?
උඩිම දාන්න ෂෝට් රන් කොස්ට්. හරිද? හරිද? කොහොම දැම්ම. හරිද? මම උදාහරණයක් ගන්නම්. හරිද? දැන් අපි අවබෝධ කරගත්තනේ ෂෝට් රන් එකට දාලා පිරිවැය වර්ග ටික. දැන් අපි බලමු උදාහරණයක් ආශ්‍රයෙන් මේ පිරිවැය වර්ග ටික අවබෝධ කරගන්න. හරිද? එතකොට මම මේ පැත්තේ දාන්නම් quantity එක. මෙතන quantity එක, මෙතන තියෙනවා total fish cost, මෙතන තියෙනවා total variable cost, මෙතන තියෙනවා total cost, මෙතන තියෙනවා marginal cost, average fish cost, average variable cost, average total cost. කොහොම තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් සමාගම ඒකක 7ක් නිෂ්පාදනය කරනවා කියලා හිතන්නකෝ. 0 1 2 3 4 5 6 7. 7ක් නිෂ්පාදනය කරනවා. හරිද? එතකොට ඔයා හිතන්නකෝ මේ මේ පෙන්නන්නේ total fish cost එකනේ. total fish cost එක හැමතැනම මොකද? සමානයි. අපි ස්ථාවර පිරිවැය ඒකක බිඳුවකදීත් දරනවා. ඒකක 1000ක් හැදුවත් ඒ ස්ථාවර පිරිවැයම දරන්නේ. හරිද? ගොඩනැගිල්ලට ගෙවන කුලිය ඒකක බිඳුවක් හැදුවත් ගෙවන්න ඕනේ. මේ ඒකක 1000ක් හැදුවත් ගෙවන්න ඕනේ. ඒකනේ කිව්වේ total fish cost එක. total fish cost එක 60යි කියලා හිතන්නකෝ. එහෙනම් මේ හැමතැනටම කීයද? 60යි. පළවෙනි එකකට දාලවත් 60යි, දෙවෙනි එකකට දාලවත් 60යි. හැම එකකකට දාලම මොකක්ද ස්ථාවර පිරිවැය සමානයි. හරිද? ඒකක බිඳුවයිනේ හදන්නේ. එතකොට variable cost එකක් තියනවද? නෑනේ. විචල්්‍ය පිරිවැයක් නෑනේ. ඇයි? උදාහරණයක් විදිහට දැන් අමුද්‍රව්‍ය. අපි හදන්නේ නැත්නම් අමුද්‍රව්‍ය මොකද කරන්නේ? දැන් කිසිම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නැහැනේ. ඒකක බිඳුවයි නෑ හැදෙන්නේ. අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නෑ. ආයි කියන්නේ variable cost එකකුත් නෑ. බිඳුවයි. එතකොට total cost එක කොහොමද ගන්නෙ? total cost එක ගන්න මේ total fish cost එකේ variable cost එක එකතු වෙයි. මෙතන total cost එක 60යි. මාර්ජිනල් කොස්ට් එකක් නැහැ. ඊට පස්සේ ඇවරේජ් ෆිස් කොස්ට් එක ගන්න පුළුවන්. ඇවරේජ් ෆිස් කොස්ට් එක ගන්නේ කොහොමද? AFC ගන්න පුළුවන් ටෝටල් ෆිස් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලා. මෙතන ටෝටල් ෆිස් කොස්ට් එක කීයද? 60යි. ක්වොන්ටිටි කීයද? අපි තාම බිඳුවයි නිෂ්පාදනය කරන්නේ. එතකොට ෆිස් කොස්ට් එක කීයද? ඇවරේජ් ෆිස් කොස්ට් එක 0 නෑ. හරිද? ඇවරේජ් වේරියබල් කොස්ට් එක බලන්න. ඇවරේජ් වේරියබල් කොස්ට් එක ගන්නේ කොහොමද? අර ඇවරේජ් ෆිස් කොස්ට් එක ගත්ත විදිහටමයි. ඇවරේජ් වේරියබල් කොස්ට් එක සමානයි අර සම්පූර්ණ වේරියබල් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදනවා. එතකොට සම්පූර්ණ වේරියබල් කොස්ට් එක කොස්ට් එකක් නෑනේ. ඒකක බිඳුවයිනේ හදන්නේ. එතකොට ක්වොන්ටිටි එකත් බිඳුවයි. එතකොට ඇවරේජ් වේරියබල් කොස්ට් එකකුත් නෑ. ඇවරේජ් ටෝටල් කොස්ට් එකකුත් නෑ. මුළු පිරිවැය 60යි. ඇවරේජ් ටෝටල් කොස්ට් එක ගන්නේ කොහොමද? මේ ටෝටල් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලා. එතකොට 60 බිඳුවෙන් බෙදුවම ඒත් නෑ. ඔන්න තව බිඳුවයි හදන්නේ. හරිද? ඔයා හිතන්නකෝ පළවෙනි එකකේ නිෂ්පාදනය කරනවා. පළවෙනි එකකේ නිෂ්පාදනය කරාට පස්සේ ටෝටල් වේරියබල් කොස්ට් එක 20ක් දරනවා කියලා හිතන්නකෝ. හරිද? ඊට පස්සේ මුළු පිරිවැය ගන්න පුළුවන් මේ ටෝටල් වේරියබල් කොස්ට් එකේ ෆික්ස් කොස්ට් එක එකතු වෙන්නේ 80යි. මාර්ජිනල් කොස්ට් එක කියන්නේ මොකක්ද? දැන් මම කියලා දෙන්නම් මාර්ජිනල් කොස්ට් එක. මාර්ජිනල් කොස්ට් එක කියන්නේ මුළු පිරිවැය දෙකක් අතර වෙනස ඒකක දෙකක් අතර වෙනසින් බෙදුවට පස්සේ ලැබෙන අගය. ඒකක ඒ කියන්නේ මෙහෙම මේ බලන්න. මේ බිඳුවේ ඉඳන් 1 දක්වා නිෂ්පාදනය වැඩි කරලා. එතකොට මේ මුළු පිරිවැයට අතිරේකව කොච්චර එකතු වෙලාද? මේ පළවෙනි ඒකකේ නිසා 20ක් එකතු වෙලා. 60 ඉඳන් 80 දක්වා වැඩි වෙලා. කියන්නේ මේ 80න් 60ක් අඩු කරනවා. මුළු පිරිවැය දෙකක් අතර වෙනස ඒකක දෙකක් අතර වෙනස 1යි. එතකොට 20යිනේ. අන්න එක තමයි මාර්ජිනල් කොස්ට් එක. එතකොට මාර්ජිනල් කොස්ට් එක ගන්න හැටි මතකයි. එතකොට මාර්ජිනල් කොස්ට් කියලා කියන්නේ අතිරේක එක් එකකකින් නිෂ්පාදනය වැඩි කරාට පස්සේ මුළු පිරිවැයට අතිරේකව එකතු වන ප්‍රමාණය. එතකොට මෙතන කීයද? 20යි. මේ 60 ඉඳන් මෙතන 80 දක්වා 20යිනේ. එතකොට ඇවරේජ් ෆිස් කොස්ට් එක කීයද? 60යිනේ. ඇවරේජ් ෆිස් කොස්ට් එක ගන්නේ ටෝටල් ෆිස් කොස්ට් එක ක්වොන්ටිටි. එතකොට එකයිනේ හදන්නේ. 61කින් බෙදුවාම 60යි. ඇවරේජ් වේරියබල් කොස්ට් එක කීයද? ඒත් 20යි. මේ 21කින් බෙදුවාමත් 20යි. මොකද ටෝටල් වේරියබල් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලා තමයි ඇවරේජ් වේරියබල් කොස්ට් එක ගන්න. ඇවරේජ් ටෝටල් කොස්ට් එක කීයද? ඇවරේජ් ටෝටල් කොස්ට් එක ගන්න පුළුවන් මේ 81කින් බෙදලා. එතකොටත් 80. පැහැදිලිද? ඔන්න දැන් සමාගම දෙවෙනි ඒකකයක් නිෂ්පාදනය කරනවා. ඒකක
දෙවෙනි එක ඒකක දෙකට අදාළ. එතකොට total variable cost එක මං කියන්නම් 32යි. එතකොට මුළු පිරිවැය කීයද? 92යි. මේ දෙක එකතු වෙන්නේ ගන්නේ total fixed cost එකයි variable cost එකේ එකතු වෙන්නේ මුළු පිරිවැය නිර්මාණය වෙන්නේ. මතකයිනේ. හරි. එතකොට 92යි. එතකොට marginal cost එක කීයද? 12යි. මේ දෙකක් අතර වෙනස එකක දෙකක් අතර වෙනස. අතිරේක එකතු වෙන ප්‍රමාණය ඒක 12යි. හරිද? එතකොට හරි. එතකොට එතන 12යි. හරිද? එතකොට මට ගන්න පුළුවන් average fixed cost එක මේ total fixed cost එක quantity එකකින් බෙදලා දෙකයිනේ හදන්නේ. එතකොට 62කින් බෙදුවාම කීයද? 30යි. average variable cost එක කීයද එතකොට? 16යි 46යි. 46 හැදුනේ මේ 16 හැදුනේ මේ total variable cost 32 දෙකෙන් බෙදලා. හරිද? මේ 46 හැදුනේ මේ 92 දෙකෙන් බෙදලා. හරි. ඊට පස්සේ මම ඉක්මනට ඩේටා ටික දාගෙන යන්නම්. බලන්න. දැන් මෙතන තුන්වෙනි එකකට දාලව තියෙනවා total variable cost එක 36ක්. ඒකක තුනට දාලා. තුන්වෙනි එකට 36ක් තියෙනවා. හරිද? එතකොට බලන්න මෙතන 96යි නේ එතකොට මුළු පිරිවැය. මුළු පිරිවැය 96යි. එතකොට ආන්තික පිරිවැය කීයද? 4යි. මුළු පිරිවැයට අතිරේක එකතු වෙච්ච ප්‍රමාණය 4යි. එතකොට ඉතුරු ටික ගන්න පුළුවන් මෙතන 20යි, මෙතන 12යි, මෙතන 32යි. මේවා එන හැටි දැන් තේරෙනවා. හරිද? ඊට පස්සේ හතරවෙනි එකකට අදාළව තියෙනවා කියලා හිතන්නකෝ 52ක්. variable cost එක. හරිද? එතකොට බලන්න විදිහට හතරටම දාලා variable cost එක 52ක් දාන්න. හරිද? එතකොට මේ 52යි 60යි එකතු කරාම ගන්න පුළුවන් නේ total cost එක. ඒක එතකොට 112යි. එතකොට මේ මුළු පිරියට අතිරේක කොච්චර එකතු වුණාද? 96 ඉඳන් 16ක් එකතු වුණානේ. ඒ marginal cost එක. හරිද? එතකොට මෙතන 15යි, මෙතන 13යි, මෙතන 28යි. මම ඉක්මනට දාගෙන මේ වෙන හැටි දැන් තේරෙනවනේ. හරිද? එතකොට මෙතන පස්සේ ඒක පහට අදාළව total variable cost එක ගන්න පුළුවන් 80ක්. හරිද? එතකොට 80 80යි. එතකොට මෙතන 80 60යි 140යි මුළු පිරිවෙල. එතකොට ආන්තික පිරිවැය ගන්න පුළුවන් 112 ඉඳන් 140 වෙන්න 28ක්. හරිද? මෙතන 12යි, මෙතන 16යි, මෙතන 28යි. හරිද? එතකොට 6 වෙනි එකකට දාලා ගන්න පුළුවන් ඒකක 6කදී fixed cost එක කොහොමත් සමානයි. variable එක දන්නවා ඒකක 6කට 120ක්. හරිද? total variable cost එක. එතකොට අපිට ගන්න පුළුවන් total cost එක 180යි. අතිරේකව කීයක් එකතු වෙලාද? 40ක් එකතු වෙලා. නේ? ඒක තමයි marginal cost එක. එතකොට average fixed cost එක ගන්න පුළුවන් මේ 66න් බෙදලා. එතකොට average fixed cost එක කිය 10යි. average variable cost එක ගන්න පුළුවන් මේ 120 6න් බෙදලා. හරිද? 120න් බෙදුවම 20යිනේ. average total cost එක ගන්න පුළුවන් මෙතන total cost එක තියෙනවනේ 180ක්. ඒක 6න් බෙදලා. එතකොට 30යි. දැන් 7 වෙනි එකකට දාලව සම්පූර්ණ එකක හතරම අදාළ total variable cost එක තියෙනවා 178ක්. හරිද? එතකොට total cost එක තියෙනවා 238ක්. හරිනේ මේ 178යි 60යි එකතු වුණාම. හරිද? එතකොට ආන්තික පිරිවැය තියෙනවා 58ක්. අතිරේක එකතු වෙච්ච ප්‍රමාණය. එතකොට average fixed cost එක තියෙනවා 8.5යි. හරිද? ඒක හොයන්නේ මේ 67න් බෙදලා. එතකොට average variable cost එක තියෙනවා මේ total variable cost එක 178යිනේ. ඒක 7න් බෙදලා. එතකොට 25.4යි වගේ. හරිද? average total cost එක ගන්න පුළුවන් මේ 238 7න් බෙදලා. ඒක ගන්න පුළුවන් 34යි. අන්න දැන් අපි පිරිවැය ටික සම්පූර්ණ කරන් තියෙන්නේ. හරිද? මම දැන් ඔයාට දෙයක් පෙන්නන්නම්. හරිද? දැන් බලන්න මේ average total cost එකෙන් පෙන්වන්නේ මොකක්ද?
එක එකකයට අදාළව කොච්චර පිරිවැයක් දරලාද? ඇවරේජ් එක එකකට පිරිවැය. මෙතන ඇවරේජ් වේරියබල් කොස්ට් එකෙන් කියන්නේ මොකද්ද? එක එකකකට කොච්චර විචල්්‍ය පිරිවැයක් දරලාද? මෙතන ඇවරේජ් ෆික්ස් කොස්ට් එකෙන් එක එකකකට කොච්චර ස්ථාවර පිරිවැයක් දරලාද? ඒකනේ පෙන්වන්නේ. එතකොට මේ මෙතනින් මේ පෙන්වන්නේ මේ ඒකක දෙකකට අදාළව මෙතන ටෝටල් වේරියබල් කොස්ට් එක කීයද? ඒකක හතකට අදාළව ටෝටල් වේරියබල් කොස්ට් එක කීයද? හරිනේ. ඔන්න බලන්න දැන් මේ මාජිනල් කොස්ට් එක පොඩ්ඩක් අවධානය යොමු කරන්නකෝ. මාජිනල් කොස්ට් එකට ඒ කතන්දරේ පොඩ්ඩක් බලන්නකෝ. ආ මාජිනල් කොස්ට් එකේ මේ 20 12 4 16 28 40 58 ඔහොමනේ තියෙන්නේ. ඒක හැදිලා තියෙන හැදුනේ කොහොමද? මේ මුළු පිරිවැයට අතිරේකව එකතු වෙච්ච ප්‍රමාණයනේ. බලන්න මේ වේරියබල් කොස්ට් එකටත් අතිරේකව එකතු වෙච්ච ප්‍රමාණය මේ මෙතනත් 20යි. වේරියබල් කොස්ට් එක මේ අතිරේක එකතු වෙලා තියෙනවා 20ක්. මෙතනද 20 ඉඳන් 32කට 12. 32 ඉඳන් 36ට 4ක්. 30 ඉඳන් 52කට 16ක්. 52 ඉඳන් 80ට 28ක්. 80 ඉඳන් 120ට 40ක්. 120 ඉඳන් 78ට 58ක්. හරිනේ මේ විචල්්‍ය පිරිවැයෙන් මේ විචල්්‍ය පිරිවැයට අතිරේකව එකතු වෙච්ච ප්‍රමාණය නේද මේ ආන්තික පිරිවැය කියලා තියෙන්නේ. අපි කිව්වේ මුළු පිරිවැයට අතිරේකව එකතු වෙච්ච ප්‍රමාණයනේ. ඉතින් හරිනේ මේ මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? මේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැය එකතු වෙයි. එතකොට මේ ස්ථාවර පිරිවැය මොකද හැමතැනම සමානයි. එතකොට මේ ස්ථාවර පිරිවැය දෙකක් අතර වෙනසක් නැහැ ශූන්‍යයි. එතකොට මේ විචල්්‍ය පිරිවැය දෙකක් අතර වෙනස නේද ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කිව්වේ මුළු පිරිවැය දෙකක් අතර වෙනස. එතකොට මුළු පිරිවැයෙන් මේ ස්ථාවර මුළු පිරිවැය දෙකක් අතර වෙනස ගනිද්දි ස්ථාවර පිරිවැයට බලපෑමක් නැහැ. ස්ථාවර පිරිවැයෙන් බලපෑමක් නැහැ. මොකද ස්ථාවර පිරිවැය හැමතැනම සමානයි. ස්ථාවර පිරිවැය බලන්නේ වෙනස ශූන්‍යයි. එතකොට මා ආන්තික පිරිවැය කියලා කියන්නේ මේ විචල්්‍ය පිරිවැය වෙනස නේද? මේ විචල්්‍ය පිරිවැය ඒක ඒකකින් වැඩි වෙද්දි 20ක් වුණා. ඒකක දෙකකට අදාළව 32යි. එතකොට 20ට අතිරේක එකතු වුණා 32ක්. 20ට අතිරේක එකතු වුණා 12ක්. එතකොට තමයි 32 හැදුනේ. මේ MC කියලා පෙන්වන්නේ මොකක්ද? විචල්්‍ය පිරිවැයට අතිරේක එකතු වෙච්ච ප්‍රමාණය නේද? ඒක පැහැදිලි වෙන්න ඇති. එතකොට බලන්න මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක තියෙනවනේ. ඒක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. අඩු වෙලා වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. හරිද? ඇවරේජ් ටෝටල් කොස්ට් එක ඒකත් අඩු වෙලා කියන්නේ දැන් මෙතන ඇවරේජ් වේරියබල් කොස්ට් කියන අඩු වෙලා කියන්නේ සාමාන්‍යයෙන් අර ධනාගයක් තමයි අර යම් කිසි මට්ටමකට අඩු වෙලා ඊට පස්සේ එන්න වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. හරිද? ඒතකොට මෙතන කියන්න පුළුවන් මේ අඩුවන වේගයකින් වැඩි වෙලා තියෙනවා. හැබැයි අඩුවන වේගයකින්. හරිද? අඩුවන වේගයකින් වැඩි වෙලා වැඩි වෙන වේගයකින් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. හරිද? මෙතන ටෝටල් කොස්ට් එකත් ඇවරේජ් ටෝටල් කොස්ට් එකත් එහෙමනේ. බලන්න. අඩුවන වේගයකින් වැඩි වෙලා තියෙනවා. හරිද? 80 46 32 28 28 ඊට පස්සේ 30 34 ඊට පස්සේ වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. දැක්කද? ඒතර මේක කොහොමත් අර ධනාගයක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක අඩු වෙලා මේ යම් කිසි ඊට පස්සේ එන්න වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. හරිද? ඒකත් බලන්න. එතකොට ඇවරේජ් ෆික්ස් කොස්ට් එක බලන්න. මම කිව්ව නේද මේ ෆික්ස් කොස්ට් එක හැමතැනම සමානයි. ඇවරේජ් ෆික්ස් කොස්ට් එක ගන්න මේ සම්පූර්ණ ෆික්ස් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලා. එතකොට හැමතැනම සමානයිනේ. එතකොට ක්වොන්ටිටි යට ප්‍රමාණය මේ මෙතන 60 හැම තිස්සෙම උඩ 60 දාන්න. එතකොට ප්‍රමාණය යටින් 1 ඒකක දෙකක් හදදි 2 කොහොම කී වැඩි වෙනවනේ. එතකොට ඇවරේජ් ෆික්ස් කොස්ට් එකට මොකද වෙන්නේ? අර නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙන්නේ. අඩු වෙනවා. ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ. හොඳට බලන්න. ඊට පස්සේ බලන්න ටෝටල් ෆික්ස් කොස්ට් එක බලන්න. ටෝටල් ෆික්ස් කොස්ට් එක හැමතැනම ස්ථාවරයිනේ. ටෝටල් වේරියබල් කොස්ට් එක බලන්න. ටෝටල් වේරියබල් කොස්ට් එක මේ 20 32 36 52 80 වැඩි වෙලා තියෙන්නේ කෙලින්ම. හරිද? වැඩි වෙලා තියෙන්නේ ටෝටල් වේරියබල් කොස්ට් එක. හරිද? කොහොමත් වැඩි වෙනවනේ. කොහොමත් අපි නිෂ්පාදනය කරන එකක සංඛ්‍යාව වැඩි කරද්දී විචල්්‍ය පිරිය වැඩි වෙනවා. හරිද? ටෝටල් කොස්ට් එකත් වැඩි වෙලා තියෙනවා. හරිද? මෙතනදී බලන්න මේ ටෝටල් ෆික්ස් කොස්ට් වේරියබල් කොස්ට් එක 20 32 36 නිකන් අඩුවන වේගයකින් වැඩි වෙලා තියෙනවා. දැක්කද? අඩුවන වේගයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ 52 80 120 170 වැඩි වෙන වේගයකින් වැඩි වෙලා. මුළු පිරිවැයත් එහෙමයි මේ අඩුවන වේගයකින් මුලින්ම වැඩි වෙලා තියෙනවා.
පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා තියෙනවා. දැක්කද? හ්ම්. ඒ ටික පොඩ්ඩක් බලන්න. හරිද? ඊට පස්සේ මම කියන්නම් මේ පිරිවැයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. මේ උදාහරණය අමතක කරන්න එපා. මම අමතක කරන්නෙත් නෑ. හරිද? එතකොට මම මේක මෙහෙම ගන්නම්. ඉඩ මදි නිසා මම ගන්නේ. හරිද? දැන් මම මේ වක්‍ර ටික ගොඩනගලා පෙන්නන්නම්. මම මුලින්ම ස්ථාවර පිරිය පටන් ගන්නම්. ස්ථාවර පිරිය වක්‍රය ගොඩ නැගෙන හැටි. දැන් අපි කලින් කතා කරා ස්ථාවර පිරිය කලින් ගන්නම් කීයද ආවේ 60යි 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 හැමතැනම ස්ථාවරයි. මේ පැත්තේ ගන්නවා මේ පැත්තේ ගන්නවා ස්ථාවර පිරිවැය. මේ පැත්තේ ගන්නවා නිමෝම. හරිද? ස්ථාවර පිරිය වක්‍රය යන්නේ මෙහෙම. FC. ඇයි ඒ? මෙතන 60යි. ඒකක එකක් හැදුවත් 60යි දරන්නේ. ඒකක 10ක් හැදුවත් 60යි දරන්නේ. එතකොට ස්ථාවර පිරිවැය කියන එක ස්ථාවරයි. එතකොට මුළු ස්ථාවර පිරිවැය වක්‍රය තියෙන්නේ මේ විදිහට. හරිද? ඊට පස්සේ total මම ගන්නවා ඊට පස්සේ total variable cost. හරිද? total variable cost එක සාමාන්‍යයෙන් යන්නේ මෙන්න මේ විදිහට. හරිද? මම මෙතන අවධි 3ක් දාගන්නම්. අර මම කියවනේ total variable cost එක නම් මොකද? මුලදී අඩුවන වේගයකින් වැඩි වෙනවා. පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමනේ. මුලදී අඩුවන වේගයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. මේක total variable cost. හරිද? මුලදී අඩුවන වේගයකින් තමයි වැඩි වෙන්නේ. පස්සේ ඊට පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? මම මේ ප්‍රොඩක්ෂන් එකේ පාර්ට් එකත් බලන්නේ කිව්වේ ඒකයි. හරිද? දැන් මෙතන මම හේතු කියන්නම් මේකට හේතුව. එහෙම වෙන්න හේතුව කියන්නම්. මං ඊට පස්සේ මෙතනින් දාන්නම් total cost එක. total cost එක කොහොමද ගොඩ නැගුණේ? total cost එක ගොඩ නැගෙන්නේ මෙහෙම. බලන්න. මෙන්න මේ විදියට. total cost එක හැම වෙලේම යන්නේ මෙන්න මේ විදියට. total variable cost එකේ හැඩය අරන් තියෙනවා total cost එක. බලන්න. හැබැයි total variable cost එකට වඩා උඩින් තමයි total cost එක පිටලා තියෙන්නේ. ඇයි ඒ? මේ total variable cost එකේ ස්ථාවර පිරිවැයක් නෑනේ. total cost එක හැදෙන්නේ කොහොමද? total fixed cost එකයි total variable cost එක එකතු වෙයි. එතකොට මේ total cost එක ඇතුලේ මොකක් තියෙනවද? total fixed cost එක තියෙනවා. ඒ total fixed cost එක 60යිනේ අපි ගත්තේ. 60න් පටන් අරගෙන තමයි මේ සම්පූර්ණ මේ මුළු පිරිවැයක් පටන් ගන්න. ස්ථාවර පිරිවැයක් තියෙන හින්දා තමයි මේ මුළු පිරිවැය උඩින් පටන් ගන්න. හැබැයි විචල්්‍ය පිරිවැය හැඩයෙන් තමයි යන්නේ. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය හැසිරෙන විදිහට තමයි හැසිරෙන්නේ. يعني විචල්්‍ය පිරිවැය හැඩයෙන් තමයි යන්නේ. වක්‍රේ. හරිද? එතකොට මම කියන්නම් මම කිව්ව නේද අර ඵලදාව කතා කරද්දී අපි කතා කරා නේද මේ මෙතනදී මෙන්න මේ අවධියට අපි කියවනේ ඉන්ක්‍රීසින් කියලා. ඉන්ක්‍රීසින් අවධිය කියලා කිව්ව මතකද? වැඩෙන. හරිද මේ ඉන්ක්‍රීසින්. මෙතන ඩික්‍රීසින් කිව්වනේ. ඩික්‍රීසින්. මෙතන නෙගටිව්. හරිද? ඔහොම කිය අපි නම් කරා මතකයිද? හරිද? මේ වැඩෙන, හීනවන, ඍණවන කියලා නම් කරා මතකයි නේද? ඒ කතන්දරේම තමයි මෙතන තියෙන්නේ ඵලදාවේ. දැන් බලන්න මෙතන මේ total variable cost එක මුලදී අඩුවන වේගයකින් වැඩි වෙලා තියෙන්නේ. මේ total variable cost එක මුලදී අඩුවන වේගයකින් වැඩි වෙලා තියෙන්නේ මොකක් නිසාද? ආන්තික ඵලදාව තියෙනවානේ. ආන්තික ඵලදාව මොකද? මුලදී වැඩි වුණානේ. ඒ වැඩි වුණේ ඇයි? අර ස්ථාවර සාධකයෙන් හොඳට ප්‍රයෝජනයට ගත්තා. ඉන්න ටික. එතකොට අර ලේබර් වලට සාපේක්ෂව මෙතන quantity එක. මෙතනත් quantity එක. මෙතන total cost. මෙතන total variable cost. එතකොට අර මුලදී හැම වෙලේම අර ආන්තික ඵලදාව වැඩි වුණා. ආන්තික ඵලදාව වැඩි වෙලා තමයි අඩු වෙන්න පටන් ගත්තේ. ඇයි එහෙම වුනේ? අර මුළු ඵලදාවට අතිරේක එකතු වෙන ප්‍රමාණය මුලදී වැඩි වුණා. ඒ කියන්නේ අර ලේබර් වලට සාපේක්ෂව මිනිස්සුන්ට සාපේක්ෂව නිමූම එන්න වැඩි වෙන වේගයකින් වැඩි වුණා. ලේබර් කියන්නේ මිනිස්සුනේ.
ආ. එතකොට අර ලේබර් වලට සාපේක්ෂව කියන්නේ විචල්්‍ය සාධකයනේ. මුලදී අර ලේබර් වලට සාපේක්ෂව ලේබර් වැඩි කිරීමට සාපේක්ෂව මේ මොකද්ද මාජිනල් ප්‍රොඩක්ට් එක වැඩි වෙන වේගයකින් වැඩි වුණා. ඒක නිසා තමයි මේ ටෝටල් වේරියබල් කොස්ට් එක මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ. හරිද? මම කියන්නේ පළදාවත් එක්ක සම්බන්ධ. ඒක මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරිද? එතන මේ ටෝටල් කොස්ට් එක හැදිච්ච හැටි තේරුණානේ. හරිද? ටෝටල් කොස්ට් එක පටන් ගන්න මේ ෆික්ස් කොස්ට් එක තියෙන තැන. හරිද? හරි. මම මේක මකන්නම්. මං අර පළදා වක්‍රයත් එක්ක මේක සම්බන්ධ කරලා දෙන්නම් ඔයාලට. හරිද? හරිද? අපි කිව්වා නේද? මෙතන මං අඳින්නම් ඔහොම ඔහොමනේ ගියේ ආන්තික පළදා වක්‍රය මතකයිනේ MP. මෙහෙම ගියානේ AP සාමාන්‍ය පළදා වක්‍රය මතකයිනේ. එතකොට බලන්න මේ ආන්තික පළදා වක්‍රය තියෙනවනේ. මෙතන ලේබර්නේ. මෙතන AP සහ MP. හරිද? මෙතන ඉන්ක්‍රීසින්. මෙතන ඩික්‍රීසින් එක මෙතන නෙගටිව්. හරි කියන්නේ වැඩි වන අඩු වන මේ ඍණවල අවධි තුනනේ. මතකනේ කිව්වා අර මේ හීනවන ආන්තික ඵලදා නීතිය අවධි තුනක් මම කතා කරා. ඒකනේ මෙතනින් මේ පෙන්වලා තියෙන්නේ. මෙතනදී මේ මිනිස්සු කියන කට්ටිය ස්ථාවර සාධකයෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා තමයි මේ ආන්තික ඵලදාව වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ආන්තික ඵලදාව අඩු වෙන්න පටන් ගන්න තියෙන්නේ. ස්ථාවර සාධකයට ටික ටික රොතු දෙන්නේ නැති වුණා. එතකොට බලන්න මේ ලේබර් කියන්නේ කවුද? මිනිස්සුනේ. මෙතනදී මේ ඉන්ක්‍රීසින් අවධියේදී මිනිස්සු වැඩි කිරීමට සාපේක්ෂව අවුට්පුට් එක කොහොමද? අවුට්පුට් එක සෑහෙන්න වැඩි මේ මාජිනල් ප්‍රොඩක්ට් එක. මාජිනල් ප්‍රොඩක්ට් එක සෑහෙන්න වැඩි. ආන්තික. ඒ කියන්නේ මුළු පළදාවට අතිරේකව එකතු වන ප්‍රමාණය සෑහෙන්න වැඩි මේ ලේබර් වැඩි කිරීමට සාපේක්ෂව. ඒකනේ මේ ඉහළ නගින්නේ. එතකොට මේ ලේබර් වලින් පෙන්වන්නේ කවුද? මිනිස්සු. කියන්නේ විචල්්‍ය සාධකේ. එතකොට විචල්්‍ය පිරිවැය. පිරිවැයට මොකක් වේද? මේ විචල්්‍ය සාධකේනේ. ඒතකොට විචල්්‍ය පිරිවැයට මොකක් වේද? විචල්්‍ය පිරිවැයත් මුලදී එහෙනම් මේ පළදාව වැඩි වෙනවනේ. වැඩි වෙන වේගයකින්. මිනිස්සු අතර දැන් බෙදිලා යනවා ගානට. එතකොට අඩුයි. එක්කෙනෙක්ට යන පිරිවැය අඩුයි. මොකද මෙතන වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ. අපි ඉන්ක්‍රීසින් අවධිය ගැන කතා කරන්නේ. එතකොට විචල්්‍ය පිරිවැය මොකද මුලින්ම? මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ. පස්සේ බලන්න. පස්සේ ආන්තික පළදාව අඩු වෙනවා. පස්සේ මිනිස්සු වැඩි කරද්දී ඊට සාපේක්ෂව අර ආන්තික පළදාව අඩුයි. අතිරේක එකතු වන ප්‍රමාණය. එතකොට විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? මේ ලේබර්නේ. විචල්්‍ය පිරිවැය එන්නේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ මේ. විචල්්‍ය පිරිවැයත් මේ විචල්්‍ය පිරිවැය ඉන්ක්‍රීසින් ඉන්ක්‍රීසින් and නෙගටිව්. හරිද? එතකොට මෙහෙමනේ ගිහින් තියෙන්නේ විචල්්‍ය පිරිවැය. ඔන්න ඔය හේතුව නිසා තමයි මෙතන මේ අඩුවන වේගයකින් වැඩි වෙන්නේ. වැඩි වෙනවා අඩුවන වේගයකින්. මෙතන වැඩි වෙන වේගයකින් වැඩි වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ හෙන්නේ අර හේතුව නිසා. හරිද? ඒක එතකොට පැහැදිලි වෙන්න ඇති. එතකොට දැන් මට මේක දැන් මෙතන මේ ටෝටල් වේරියබල් කොස්ට් ටෝටල් කොස්ට් එක යන්නේ කොහෙන්ද? ටෝටල් කොස්ට් එක යන්නේ ඔහොමනේ. ටෝටල් කොස්ට්. එතකොට මේ දෙක අතර වෙනස මොනවද? මේ දෙක අතර වෙනස ස්ථාවර පිරිවැය. හරිනේ. මේ ටෝටල් වේරියබල් කොස්ට් එකනේ. මෙතනින් ටෝටල් කොස්ට් එක පටන් ගන්න ඕනේ. ටෝටල් වේරියබල් කොස්ට් එකයි ටෝටල් කොස්ට් එක අතර වෙනස මොකක්ද? ටෝටල් කොස්ට් එක හැදෙන්නේ ටෝටල් වේරියබල් කොස්ට් එකයි ටෝටල් ෆික්ස් කොස්ට් එක එකතු වෙයි. එතකොට ටෝටල් කොස්ට් එකෙන් ටෝටල් වේරියබල් කොස්ට් එක අයින් කරාම මේ දෙක අතර වෙනස මොකක්ද? ස්ථාවර පිරිවැය. ඒ හැමතැනම ස්ථාවර පිරිවැය සමානයි. හරිද? ඒක පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ අපි කතා කරමු දැන් අපි කතා කරන්නේ පිරිවැයක් කීයක් කතා කරාද? මුළු පිරිවැය කතා කරා. දැන් තේරෙනවනේ. ඒකට විචල්්‍ය පිරිවැය කතා කරා. ස්ථාවර පිරිවැය කතා කරා. දැන් කතා කරමු සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. හරිද? ඒක මම මෙහෙම ගන්නවා. මම ගන්නම් ඇවරේජ් ෆික්ස් කොස්ට් එක මුලින්ම. අපි කලින් කතා කරේ ඇවරේජ් කලින් කතා කරේ ටෝටල් ෆික්ස් කොස්ට් එක. අර තිරස්ත පිහිටුවේ. හරිද? මේ බලන්න. ඇවරේජ් ෆික්ස් කොස්ට් එක හැම වෙලේම මෙන්න මෙහෙම තමයි යන්නේ. ඇවරේජ් ෆික්ස් කොස්ට්. ඔයාට මතකද අර උදාහරණේ AFC ඔයාට මතකද අර උදාහරණේ මම කිව්වා ඇවරේජ් ෆික්ස් කොස්ට් එක මොකද උනේ මේ
ඒකක ෆිස් කොස්ට් එක හැමතැනම තමයි. ෆිස් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලානේ ඇවරේජ් ෆිස් කොස්ට් එක ගත්තේ 60යි. ඒකක එකක් හදද්දිත් 60යි. ඒකක 10ක් හදද්දිත් 60යි. ඒකක එකක් හදද්දි සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියද මේ මුළු ස්ථාවර පිරිවැය ක්වොන්ටිටි එකෙන් බෙදනවා. එතකොට 60යිනේ. ඒකක 10ක් හදද්දි කීයද සාමාන්‍ය ස්ථාවර පිරිවැය? එතකොටත් ස්ථාවර පිරිවැය 60යි. හැබැයි ඒකක සංඛ්‍යාව මොකද වැඩි? එතකොට 60 10න් බෙදුවාම 6යි. එතකොට ස්ථාවර පිරිවැය මොකද? අඩුයි. ඒක තමයි මේ වෙලා තියෙන්නේ මේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මුලදී ස්ථාවර පිරිවැය ඒකක සංඛ්‍යාව අඩු ඒකක සංඛ්‍යාවකදී ස්ථාවර පිරිවැයක් වැඩි. ඒකක සංඛ්‍යාව වැඩි කරගෙන එද්දී අර ස්ථාවර සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන එක එන්න අඩු වෙනවා. මොකද මේ ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. ඉස්සර 1යි එතකොට 60ක් තිබ්බා. දැන් ඒකක සංඛ්‍යාව 10ක් හදනවා නම් දැන් 6යි තියෙන්නේ. එතකොට මේ ඒකක සංඛ්‍යාව වැඩි කරගෙන එද්දී ඔහොම වැඩි කරගෙන එද්දී ඒකක සංඛ්‍යාව මෙහෙ මොකද වෙන්නේ? ඇවරේජ් ෆික්ස් කොස්ට් එක අඩු වීගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ මේ පහළට ඔහොම යනවා. මොකද මේ ස්ථාවර පිරිය හැමතැනම සමාන නිසා. හැබැයි ඒකක සංඛ්‍යාව යටින් වැඩි වෙනවා. ස්ථාවර පිරිය සමාන වෙනවා. එතකොට තමයි ඇවරේජ් ෆික්ස් කොස්ට් එක එන්න පහළ බහින්නේ. හැබැයි මේ Q කියන අක්ෂය ස්පර්ශ කරනවද ඇවරේජ් ෆික්ස් කොස්ට් එක? නෑ. ඇයි ඒ? ස්ථාවර පිරිවැයක් හැමතැනම තියෙනවා. මොකක් හරි උඩ ගාණක් තියෙනවා. උඩ ගාණක් තියදී දශම ගාණකින් හරි ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. කොයි තැනක හරි. මේ ෆික්ස් කොස්ට් එක කියන එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට උඩ ප්‍රමාණය යටින් බෙදලානේ ගන්නෙ. ඒතර උඩ හැම වෙලෙම මොකක් හරි ගාණක් තියෙනවා. දැන් 60 නම් 60 තමයි හැම වෙලෙම. මෙතන 60 ඒකක 10000ක් හදනවා කියන්නේ. ඒතර 60 බෙදනවා 10000යි. එතකොටත් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. ඒකක ලක්ෂයක් ඇදුවත් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. ඒක නිසා මේ Q අක්ෂය කවදාවත් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකට ටච් කරන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි ඇවරේජ් ෆික්ස් කොස්ට් එක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා ඇවරේජ් වේරියබල් කොස්ට් එක කොහොමද හැදෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. හරිද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මම මේක වර්ග කරන්න නැතුව ඉන්නම්. පස්සේ වර්ග කරලා පෙන්නන්නම්. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මෙතන තියෙනවා ඇවරේජ් වේරියබල් කොස්ට්. මෙතන තියෙනවා ක්වොන්ටිටි නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි යන්නේ. අඩු වෙලා වැඩි වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔන්න විදිහට තමයි ඇවරේජ් වේරියබල් කොස්ට් එක ගමන් කරන්නේ. පැහැදිලිද? අඩු වෙලා වැඩි වීගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. හරිද? ඒ ඇයි ඇවරේජ් වේරියබල් කොස්ට් එක අඩු වෙලා වැඩි අර ටෝටල් ෆික්ස් කොස්ට් එකේ කතන්දරේම තමයි. මුලදී මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක අඩු වෙන්නේ අර පළදාව නැත්තම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අර මිනිස්සුන්ට සාපේක්ෂව අර පළදාවක්ටදී අපි කතා කරන්නේ මිනිස්සු වැඩි කරද්දී අර මුලදී මිනිස්සු වැඩි කරද්දී ස්ථාවර සාධකයේ ප්‍රයෝජනට ගත්ත කොට හොඳට අවශෝෂණය කරගන්න විචල්්‍ය සාධකය. එතකොට පළදාව වැඩි. අර මිනිස්සු වැඩි කිරීමට සාපේක්ෂව හෙන පළදාවක් අපිට හම්බ වෙනවා. හෙන නිමුවක් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක මිනිස්සු කියන්නේ විචල්්‍ය සාධකයනේ. ඇවරේජ් වේරියබල් කොස්ට් එක අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ වැඩි වෙන්න පටන් ගන්න තියෙන්නේ. පස්සේ අර ඉන්ක්‍රීසිං අවධියේදීනේ වැඩෙන ආන්තික පළදාව අවධියේදීනේ එහෙම උනේ. ඊට පස්සේ මේ අඩු වන ආන්තික පළදාවේදී අර විචල්්‍ය සාධකයට මේ ඔරොත්තු දෙන්නේ නැති විදිහට දැන් ස්ථාවර සාධකේ වැඩි කරලා. එතකොට අර පළදාව වෙන්නේ අඩු වෙනවනේ. නිමුව වෙන්නේ අඩු වෙනවනේ අපි කතා කරන්නේ. එතකොට මේ විචල්්‍ය පිරිවැය කියන එක එන්න වැඩි වෙනවා. මොකද අඩු නිමුමක් යටතේ තමයි මේ පිරිවැය එතකොට බෙදෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ ඇවරේජ් වේරියබල් කොස්ට් එක. හරිද? ඊට පස්සේ මට අඳින්න පුළුවන් මම මේ දෙක මකන්නම්. ඊට පස්සේ මට අඳින්න පුළුවන් ඇවරේජ් ටෝටල් කොස්ට් එක. හරිද? ඇවරේජ් ටෝටල් කොස්ට් එකත් අර ඇවරේජ් වේරියබල් කොස්ට් එක වගේම තමයි. හරිද? ඒකත් හැදෙන්නේ ඔන්න ඔහම තමයි. යන්නේ ඇවරේජ් ටෝටල් කොස්ට් එක. සාමාන්‍ය. හරිද? මෙතන තියෙනවා ක්වොන්ටිටි එක. මෙතන තියෙනවා ඇවරේජ් ටෝටල් කොස්ට් එක. ඇවරේජ් ටෝටල් කොස්ට් එකත් ඇවරේජ් වේරියබල් කොස්ට් එකේ හැඩයම තමයි තියෙන්නේ. හරිද? හැබැයි ඒකට වඩා පොඩ්ඩක් ඉස්සරහින් තමයි ගමන් කරන්නේ. ඒකට මම හේතුව කියන්නම්. හරිද? ඒ ඇවරේජ් කොස්ට් එකත් මුලදී අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. අඩු වෙනවා කියන්නේ අර කොස්ට් එකක් තියෙනවා. අඩු වෙලා ඍණ වෙන්නේ නැහැ කවදාවත්. අර අඩු වෙලා වැඩි වෙනවා. වැඩි වෙනවා. හරිද? මෙතන අර පෙන්නන්නේ මේ මෙහෙම අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. හරිද? එතකොට මේක නිකන් මේ හරියදී අඩු වන වේගයකින්
අඩු වන වේගයකින් වැඩි වෙලා වැඩි වන වේගයකින් වැඩි වෙනවා. එහෙම එකක් තමයි මෙතන පෙන්නන්නේ. හරිද? හරි. දැන් මේ පිරිවැය වක්‍ර ගැන අවබෝධයක් එන්නේ නැති. එතකොට ඊට පස්සේ අපි ඔය ඇවරේජ් කොස්ට් ටික අපි එකකට දාලා බලමු. හරිද? මම දැන් කලින් කතා කරානේ ඇවරේජ් ටෝටල් කොස්ට් එක, ඇවරේජ් වේරියබල් කොස්ට් එක, ඇවරේජ් ෆික්ස් කොස්ට් එක කියලා. හරිද? එතකොට මෙහෙම බලන්නකො ඇවරේජ් ATC, AVC, AFC මේ තුන ඇවරේජ් ටෝටල් කොස්ට්, වේරියබල් කොස්ට්, ෆික්ස් කොස්ට්. අපි දැන් එකකට දාලා බලමු. මෙතන quantity එක. හරිද? මේ බලන්න. ඇවරේජ් වේරියබල් කොස්ට් එක කොහොමද යන්නේ? මම කටුවට වගේ අඳින්නම්කෝ. ඇවරේජ් වේරියබල් කොස්ට් කොහොමද යන්නේ? හරිද? ඇවරේජ් ටෝටල් කොස්ට් එක ඔන්න ඔහොම යන්නේ. ඇවරේජ් ටෝටල් කොස්ට්. පැහැදිලිද? එතකොට ඇවරේජ් ෆික්ස් කොස්ට් එක යන්නේ මෙහෙම. ආව වක්‍රයක් එන්න ඕනේ මෙතෙන්ට. ඒක පස්සේ අපි ගෙනාවා. ඔන්න ඔහොම තමයි යන්නේ. හරිද? මේ බලන්න ඇවරේජ් වේරියබල් කොස්ට් එක අවම වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. ඊට පස්සේ තමයි ඇවරේජ් ටෝටල් කොස්ට් එක අවම වෙලා තියෙන්නේ. ඇවරේජ් වේරියබල් කොස්ට් එක අවම වුණේ ඒකක 5කදී නම් ඇවරේජ් ටෝටල් කොස්ට් එක අවම වෙලා තියෙන්නේ ඒකක 7කදී වගේ. ඇයි මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක උඩින් ඇවරේජ් ටෝටල් කොස්ට් එක තියෙන්නේ? ඒ තියෙන්නේ ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. මේ ඇවරේජ් ටෝටල් කොස්ට් එක හැදින්නේ කොහොමද? ඇවරේජ් දැන් අර මුළු පිරිවැය හැදුනේ මුළු ස්ථාවර පිරිවැය මුළු විචාර පිරිවැය එකතු වෙන්නේ. ඒකට ඇවරේජ් ටෝටල් කොස්ට් එක සාමාන්‍ය මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඇවරේජ් ෆික්ස් කොස්ට් එකේ ඇවරේජ් වේරියබල් කොස්ට් එකේ එකතුවෙන් තමයි ඇවරේජ් ටෝටල් කොස්ට් එක හැදෙන්නේ. මේක ඇතුලේ ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙන නිසා තමයි උඩින් තියෙන්නේ. එතකොට දැන් බලන්න මෙතන වක්‍රවල පරතරයට වඩා මෙතන වක්‍රවල පරතරය අඩුයි. ඇයි ඒ? මම කිව්වනේ ස්ථාවර පිරිවැය කියන එක අර නිෂ්පාදනය කරන එකක සංඛ්‍යාව වැඩි කරද්දි මොකද වෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන එක අඩු වෙනවා. ඒක නිසා තමයි මේ වක්‍රවල පරතරය අඩු වෙලා තියෙන්නේ. මේ අපි පෙන්නන්නේ මේ සාමාන්‍ය ඇවරේජ් වේරියබල් කොස්ට් ඇවරේජ් ෆික්ස් කොස්ට් එහෙමනේ පෙන්නන්නේ වක්‍රවල. දැන් එතකොට මේ ඇවරේජ් ටෝටල් කොස්ට් නේ තියෙන්නේ. එතකොට මේ වක්‍ර දෙක එකිනෙකට ලං වෙලා තියෙන්නේ මේ එන්න මෙතන අර ඇවරේජ් ෆික්ස් කොස්ට් එක එන්න නිෂ්පාදනය කරන එකක සංඛ්‍යාව වැඩි කරද්දි අඩු වෙන නිසා. පැහැදිලිද? එතකොට කවදාවත් මේ වක්‍ර දෙක ගෑවෙන්නේ නැහැ. මම කියවනේ ඒකක ලක්ෂයක් ඇදුවත් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. ඒකින්ද ඔය වක්‍ර දෙක ගෑවෙන්නේ නැහැ කවදාවත්. හ්ම්. හරිද? ඔන්න ඔය ටික අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු මාජිනල් කොස්ට් එක ගැන. මාජිනල් කොස්ට්. හරිද? MC. මාජිනල් කොස්ට් එක මතකයිනේ. අර උදාහරණේ මාජිනල් කොස්ට් එකත් මුලදී අඩු වෙලා වැඩි වෙලා තියෙනවා පස්සේ යද්දි. හරිද? ඒකටත් හේතුව තියෙනවා. හරිද? මෙහෙම ගත්තොත් එහෙම ඔහොම මම ගන්නම්කෝ. මම මාජිනල් කොස්ට් එක කොහොමද යන්නේ කියලා ගන්නම්. මෙතන අර සුපුරුදු පරිදිම ඇවරේජ් ටෝටල් කොස්ට්, ඇවරේජ් වේරියබල් කොස්ට් එක ගන්නම්කෝ. හරිද? ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක් ගන්නම්කෝ මෙහෙම. මෙතන තියෙන ක්වොන්ටිටි එක. අර කලින් අදපු වක්‍ර ටිකම මම අදින්නම්කෝ. මෙහෙම මේක ආවේ නෑ හරියට. හරිද? මේක මෙහෙම ගන්නම්. මේ ඇවරේජ් වේරියබල් කොස්ට්. හරිද? මේ ඇවරේජ් ටෝටල් කොස්ට්. හරිද? මෙන්න මේ වක්‍රවල අවමේ තියෙනවනේ. මෙතන මම කියවනේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක අවම වෙනවා ඇවරේජ් ටෝටල් කොස්ට් එකට කලින්. හරිද? මෙතන 5යි නම් මේක අවම වෙන්නේ මෙන්න මේ ලක්ෂයක වගේ හිතන්නකෝ. 6 දී. තමයි අවම වෙන්නේ. හරිද? මොකද මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක කලින් අවම වෙන්නේ ඇයි? මෙතන එක පිරිවැයනේ තියෙන්නේ. දැන් මෙතන ඇවරේජ් ටෝටල් කොස්ට් එක නම් පිරිවැය දෙකක් තියෙනවා. මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එකයි ඇවරේජ් ෆික්ස් කොස්ට් එකයි දෙකම තියෙනවා. ඇවරේජ් ටෝටල් කොස්ට් එකේ. ඒක තමයි මේ ටික මේ අරකින් පස්සේ මේ අවම වෙලා තියෙන්නේ. මාජිනල් කොස්ට් එක යන්නේ දැන් ආන්තික පිරිවැය යන්නේ මෙන්න මේවයි අවමය හරහා. මාජිනල් කොස්ට් කර්ව් එක. ඕන් ඔහොම MC යන්නේ මෙන්න මේ වගේ අවමය හරහා. පැහැදිලිද? මෙතන බිඳුවයි. මෙතන තව දාන්නම්. මෙතන මට දාන්න පුළුවන් තව MC කියලාත් මේ කර්ව් එක. එතකොට මට ඕන්නම් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකත් අඳින්න පුළුවන් මෙහෙම. මෙහෙම අඳින්න පුළුවන් ඇවරේජ් ෆික්ස් කොස්ට් එකක්. හරිද? දැක්කද? මේ පැත්තෙන් පෙන්නන්නේ පිරිවැය. එතකොට බලන්න මේ මාජිනල් කොස්ට් එක යන්නේ
මේ ඇවරේජ් වේරියබල් කොස්ට් එකේ ඇවරේජ් ටෝටල් කොස්ට් එකේ අවමය හරහා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ටික තමයි දැනගන්න. අප මාර්ජිනල් කොස්ට් එක දැන් බලන්න මාර්ජිනල් කොස්ට් එක මේ බොහොම අඩු වෙලා වැඩි වෙලා තියෙනවනේ එකපාරටම. හරිද? එහෙම වෙලා තියෙන හේතුව තමයි මම කිව්වනේ මම ඒක ඇඳලම පෙන්නන්න. හරිද? අපිට සාමාන්‍යයෙන් අපි පළදා වක්‍ර ඉගෙන ගත්ත මතකද? ඒ පළදා වක්‍රයි පිරිවැය වක්‍රයි සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? ඒ පළදා වක්‍රයි පිරිවැය වක්‍රයි අපිට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. හරිද? ඒක මම මෙහෙම පෙන්නන්නම්. හරිද? ඒ පළදා වක්‍ර සහ පිරිවැය වක්‍ර මට මෙහෙම සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. ඔයාට දැන් පළදා වක්‍ර මතකයිනේ. මම ඒක තමයි කිව්වේ පළදා වක්‍ර කරන තැනත් බලලා ඉන්න කියලා. අනිවාර්යෙන්. ඒක මම මෙහෙම අදින්නම්කෝ. හරිද? ඔහොම තියනවා. ඔහොම තියනවා. හරිද? මෙතන අවධි තුන ඔහොම තියෙනවා. හරිද? මේ අවධි තුන දැන් තේරෙනවනේ. මේ අර මේ හීනවනාන්තික පළදා නීතිය අවධි තුන. increasing, decreasing and negative. හරිද? වැඩෙන හීනවන සහ ඍණවන. පැහැදිලිද? ඊට පස්සේ මම මේක මෙහෙම දාන්නම්කෝ. පිරිවැය වක්‍ර යටින් දාන්න. ඒකත් මං කියවනේ පළදාවත් එක්ක සම්බන්ධ වෙන එක දැන් තමයි ඔයාලට හොඳටම තේරෙන්නේ මේ කතන්දරේ. මෙතන දාන්නම් මම ඇවරේජ් සෝරි ඇවරේජ් නෙවෙයි මෙතන දාන්නම් පළදා වක්‍රනේ. MP සහ AP. හරිද? මෙතන දාන්නම් ඇවරේජ් වේරියබල් කොස්ට් එකයි මාර්ජිනල් කොස්ට් එකයි. හරිද? මතකයිනේ. එතකොට මට මේක මෙහෙම අදින්න පුළුවන් මාර්ජිනල් ප්‍රොඩක්ට් එක. කොහොමනේ යන්නේ? මේ මාර්ජිනල් ප්‍රොඩක්ට් එක ශුන්‍ය වෙන අවස්ථාවේදී මුළු පළදාව මොකද? උපරිමයි. අපි ඒව කතා කරමු. එතකොට මේක මට මෙහෙම අදින්න පුළුවන්. හරිද? මේ වක්‍රය මට මෙහෙම අදින්න පුළුවන්. මේ AP average product. average product එක හැම වෙලෙම මාර්ජිනල් ප්‍රොඩක්ට් එක පල්ලෙහාට බහින්නේ average product එකේ උපරිමය කපාගෙන. හරිද? ඒ average product. හරිද? මෙතනින් මට අඳින්න පුළුවන් දැන් මාර්ජිනල් කොස්ට් එක. මාර්ජිනල් කොස්ට් එක මේක MC මට මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ average variable cost එක මට අඳින්න පුළුවන් මෙහෙම. දැක්කද? මේ මුළු පළදා වක්‍රත් එක්ක තියෙන සම්බන්ධය දැන් ඔයාලට හොඳට පේනවා ඇති. හරිද? මම මේක මෙහෙම ගන්නම්කෝ. මේ average variable cost හරිද? මේක ගන්න මෙහෙම. මෙහෙම ගන්න හරිද? එතකොට මේ average variable cost එකේ අවමය හරහා තමයි marginal cost එක හැම වෙලෙම මොකද? උඩට යන්නේ. හරිද? එතකොට බලන්න මෙතන තියෙනවා quantity එක මෙතනත් තියෙනවා මෙතන තියෙනවා variable factors මතකනේ variable සාධකනේ. මෙතන තියෙනවා පිරිවැය ටික මෙතන තියෙනවා අපි නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය. හරිද? එතකොට දැන් බලන්න එතන එල්ල labor මේ increasing නේ increasing මේ decreasing and negative. හරිද? වැඩෙන හීනවන සහ ඍණවන. හරිද? මේ අවධියේදීයි මේ ආන්තික ඵලදාව වැඩි වෙන්නේ. ස්ථාවර සාධකයේ හොඳට ප්‍රයෝජනට ගන්න නැති වුණාස් ප්‍රයෝජනට ගන්නවා. මම කිව්වේ අර අක්කරයක තේවත්තක තේ කඩනවා කියලා. එතකොට අර අක්කරේ හොඳට ප්‍රයෝජනට ගන්නවා ඉන්න මිනිස්සු. අක්කරේ කියන සාධකයේ හොඳට ප්‍රයෝජනයට ගන්නවා. එතකොට බලන්න මේ මාර්ජිනල් ප්‍රොඩක්ට් එක වැඩි වෙද්දී මාර්ජිනල් කොස්ට් එක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? මේ බලන්න මාර්ජිනල් කොස්ට් එකෙන් පෙන්වන්නේ මොකක්ද? මම කියවනේ මාර්ජිනල් කොස්ට් එක කියන්නේ අර වේරියබල් කොස්ට් එකේ වෙනස කියලා. ටෝටල් කොස්ට් එකේ වෙනස කියලා ගන්නත් පුළුවන්. ටෝටල් කොස්ට් එකට අතිරේක එකතු වෙන ප්‍රමාණය. ඉතින් වේරියබල් කොස්ට් එකට අතිරේක එකතු වෙන ප්‍රමාණයත් ආන්තික පිළිවෙල කියලා ගන්න පුළුවන්. මම අර කලින් පැහැදිලි කරේ උදාහරණෙදී. මොකද ෆික්ස් කොස්ට් එක හැමතැනම සමානයිනේ. එතකොට මාර්ජිනල් කොස්ට් එකට ෆික්ස් කොස්ට් එකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? ඒතර වේරියබල් කොස්ට් එකේ වෙනස් වෙන ප්‍රමාණයට තමයි මාර්ජිනල් කොස්ට් එක වෙනස් වෙන්නේ. මතකයිනේ. එතකොට බලන්න මේ ලේබර් කියන විචල්්‍ය සාධකේ වැඩි කරනවා.
මේ මෙතනදී අර ලේබර් කියන මිනිස්සු හොඳට අර අක්කරේ කියන සාධකයේ ප්‍රයෝජනයට ගන්නවා. ස්ථාවර සාධකයේ හොඳට ප්‍රයෝජනයට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? පළදාව එකපාරට වැඩි වෙන වේගෙන් වැඩි වෙලා තියෙනවා එකපාරට. මාජිනල් ප්‍රොඩක්ට් එක. ඒ වෙලාවේ මාජිනල් කොස්ට් එක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? මෙතන එක ලේබේ මේ ලේබර් කියන පෙන්වන්නේ විචල්්‍ය සාධකයනේ. ඒ විචල්්‍ය සාධකේ වැඩි කරනවට වඩා වැඩි වේගයකින් පළදාව වැඩි වෙලා තියෙනවා සෑහෙන. ඒක නිසා අර මේ එක විචල්්‍ය සාධකයකට දරන පිරිවැය අඩු වෙලා තියෙනවා. අඩු වෙන වේගෙන් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ තව මේ ලේම මිනිස්සු වැඩි කරනවා. දැන් අර ස්ථාවර සාධකයට ටික ටික ඔරොත්තු දෙන්නේ නැති ස්වභාවයක් තමයි දැන් එන්නේ. එතකොට මාජිනල් ප්‍රොඩක්ට් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් එක ලේබර් එකකට දරන පිරිවැය එන්න මොකද වෙන්නේ? ඇයි පළදාව අඩු වෙනවනේ. එන්න මාජිනල් ප්‍රොඩක්ට් එක අඩු වෙනවනේ. එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැයත් ඔය කතන්දරේම තමයි. වැඩි වෙලා කොහොම අඩු වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? ඔය සෙට් එක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට පැහැදිලි ඇති ඔය වක්‍ර හැසිරෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ආන්තික ඵලදා වක්‍ර එතකොට කෙටි කාලය සම්බන්ධයෙන් කතා කරන. එතකොට දැක්කනේ කෙටි කාලින පිරිවැය ඵලදා වක්‍ර එකට සෙට් කරා. ඒව හැසිරුණ ආකාරය දැන් පැහැදිලි ඇති. එතකොට අර හීනවනාන්තික ඵලදා නීතියත් එක්ක තමයි මේවා ඔක්කොම දෝලණය වෙන්නේ. ඔක්කොම දෝලණය වෙන්නේ මේ නීතියත් එක්ක. හරිද? එතකොට අවසාන වශයෙන් මෙන්න මේක මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් කියන්නේ මේ පිරිවැය වක්‍රවල අවසානයේ දැන් ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ගණනය කරන ආකාරය බලමු ඉස්සරහට. මේ දැන් මුළු පිරිවැය අවමන නිමවුම් මට්ටම එහෙම. දැන් බලන්න මෙතන average variable cost average total cost කියලා ගත්තයි කියලා හිතන්නකෝ. එතකොට මට මෙහෙම අඳින්න පුළුවන් නේ. මේ average variable cost එක. මේක average total cost එක. හරිද? මේ දෙකක් අතර දැන් මම මේක මෙහෙම ගන්නවා. හරිද? කොහොමනේ මේ average total cost එක කියලා හිතන්නකෝ. හරිද? මේ දෙකක් අතර වෙනසින් පෙන්වන්නේ මොකක්ද? average මොකක්ද? මේ දෙකක් අතර වෙනසින් average fixed cost එක ඒ average fixed cost එක quantity එකෙන් වැඩි කරලා total fixed දැන් මේ අපි average fixed cost එක හෙව්වේ කොහොමද? AFC සමානයි අර සම්පූර්ණ ස්ථාවර පිරිය quantity එකෙන් බෙදලා. හරිද? එතකොට fixed cost එක ගන්න පුළුවන් නේද මේ average fixed cost එක quantity එකෙන් වැඩි කරලා. එතකොට FC සමානයි AFC වැඩි කිරීම Q. එතකොට ස්ථාවර පිරිය ගන්න පුළුවන්. එතකොට මෙතනින් මේ පෙන්වන්නේ මේ දෙපැත්තේ ස්ථාවර පිරිවැය. ස්ථාවර මේ නිපදවන ඒකක සංඛ්‍යාව මේ quantity එක එන්න වැඩි වෙද්දී ස්ථාවර පිරිවැය මොකද සාමාන්‍ය ස්ථාවරය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක තමයි මේ වක්‍ර දෙක එකිනෙකට ලං වෙලා තියෙන්නේ. හැබැයි ගෑවෙන්නේ නැහැ එකට. කවදාවත් ගෑවෙන්නේ නැහැ. මොකද ස්ථාවර පිරිවැයක් හැම නිමවුම් මට්ටමකදීම තියෙනවා. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගණනය කරාට පස්සේ දශම ගාණක් හරි එනවා. බිඳුව වෙන්නේ නැහැ කවදාවත්. ඒකත් මතක තියාගන්න. එතකොට ඔන්න ඔය ටික තමයි පිරිවැය වක්‍රවල දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේ පිරිවැය වක්‍ර අවමන නිමවුම් මට්ටම හොයාගන්නේ. හරිද? එතකොට අපි දැන් පිරිවැය වක්‍ර ගැන කතා කරන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය හැදෙන්නේ කොහොමද? එතකොට මුළු ඊට පස්සේ මුළු ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය හැදෙන්නේ කොහොමද? ඒවා ගමන් කරන්නේ කොහොමද? ඒව ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තානේ. හරි. දැන් අපිට එක්සෑම් එකේ මෙහෙම ඇහුවොත් එහෙම අපිට දෙනවා total cost function එක. මුළු පිරිවැයට අදාළ total cost function එක. මුළු පිරිවැය චිතයට අදාළ. මුළු පිරිවැය වක්‍රයට අදාළ. හරිද? එතකොට total cost function එක දීලා තියෙනවා කියලා හිතන්නකෝ 10 ධන 6යි q 10 ධන 6යි q ඍණ 0.9යි q වල වර්ගය ධන 0.05යි q වල තුන්වෙනි බලය. ඔහොම දීලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපින් එක්සෑම් එකේ අහනවා ආන්තික පිරිවැය අවමන නිමවුම් මට්ටම කීයද කියලා. මේ මුළු පිරිවැය ශ්‍රිතය දීලා අහන්නේ. එතකොට අපි ඉගෙනගෙන තියෙනව නේද? මොකක් හරි ශ්‍රිතයක් දුන්නට පස්සේ ඒක එකපාරක් අවකලනය කරලා බිඳුවට සමාන කරපු ගමන් අපිට ගන්න පුළුවන් කියලා උපරිම අවමන නිමවුම් මට්ටම. එතකයි නේද? එතකොට බලන්න
දැන් මෙතන දීලා තියෙන total cost function එකනේ. අපි මුලින්ම අපෙන් අහන්නේ marginal cost එක. MC අවම වන. MC අවම වන මිනිමම් වන අගේ තමයි අහන්නේ. හරිද? අවම වන අගේනේ අහන්නේ MC. එතකොට අපිට කරන්න තියෙන්නේ මුලින්ම MC හොයාගන්න ඕනේ. දැන් total cost function එක අපි දන්නවා. මුලින්ම MC හොයාගන්න ඕනේ. MC හොයාගෙන අර මං කියපු තියරිය ආදේශ කරගන්නවා. එතකොට MC හොයාගන්නේ කොහොමද TC වලින්? total cost එක එකපාරක් අවකලනය කරපු ගමන් අපිට MC ගන්න පුළුවන්. මොකද total cost එකේ slope එක තමයි MC කියලා කියන්නේ. එතකොට total cost එක එකපාරක් අවකලනය කරපු ගමන් අපිට මොකක්ද ගන්න පුළුවන්? MC ගන්න පුළුවන්. හරිද? එතකොට මේ බලන්න මම මෙහෙම ගන්නවා. TC සමානයි 10 ධන 6යි Q ඍණ 0.9යි Q වල වර්ගය ධන 0.05යි Q වල 3 වෙනි බලය. හරිද? මේක මං එකපාරක් අවකලනය කරනවා. මේක මම එකපාරක් අවකලනය කරාට පස්සේ මට මාර්ජිනල් කොස්ට් ෆන්ක්ෂන් එක ගන්න පුළුවන්. හරිද? මේ ටෝටල් කොස්ට් එක එකපාරක් අවකලනය කරගම මාර්ජිනල් කොස්ට් එක තමයි එන්නේ. එතකොට MC සමානයි කියලා මට ගන්න පුළුවන්. මේක එකපාරක් කිරීම මම අවකලනය කරන්න. එතකොට අවකලනය කරන හැටි මතකයිනේ. එතකොට මෙතන මේක නෑ. මෙතන 6යි 6යි ඍණ මේ 0.9 දෙකෙන් වැඩි කරනවා. එතකොට 1.8යිනේ. 1.8යි Q මෙතින් දෙකෙන් එකක් අයින් වෙනවනේ. හරිද? එතකොට ධන මේ 0.05 තුලින් වැඩි කරනවා. එතකොට 0.1.5යිනේ. 0.15යි Q 3 එකක් ගියහම 2යි. ඕකනේ මාර්ජිනල් කොස්ට් එක. දැන් අපි මාර්ජිනල් කොස්ට් එක හොයාගත්තා එකපාරක් අවකලනය කරලා. දැන් අපි අහන්නේ මාර්ජිනල් කොස්ට් එක අවමන නිමවුම් මට්ටමනේ. එහෙනම් මොකක්ද මොකක් හරි දැන් අපි ෆන්ක්ෂන් එක හොයාගත්ත මාර්ජිනල් කොස්ට් එක. අපෙන් දැන් අහන්නේ මාර්ජිනල් කොස්ට් එක අවමුණ නිමවුම් මට්ටම නම් මේක එකපාරක් අවකලනය කරලා බිඳුවට සමාන කරන්න හරිනේ. අපි ෆන්ක්ෂන් එක හොයාගත්තා. අපිට දීලා තියෙනවා ෆන්ක්ෂන් එක. ඒක අවමුණ නිමවුම් මට්ටම හොයන්න ඕන නම් ඒක එකපාරක් අවකලනය කරලා බිඳුවට සමාන කරන්න ඕන. දැන් අපි මාර්ජිනල් කොස්ට් ෆන්ක්ෂන් එක හොයාගත්තා. ඒක එකපාරක් අවකලනය කරලා බිඳුවට සමාන කරා නම් අපිට මාර්ජිනල් කොස්ට් එක අවමුණ නිමවුම් මට්ටම ගන්න පුළුවන්. හරිද? එතකොට බලන්න මම මේක තව පාරක් අවකලනය කරනවා. හරිද? එතකොට මට ගන්න පුළුවන් මේක තව පාරක් අවකලනය කරාම මෙතන ඍණ 1.8යි එතකොට ඉතුරු වෙන්නේ ධන 0.15 දෙකෙන් වැඩි කරාම 0.3යි. 0.3යි. 0.15 කියන 15 අර දෙක තියයි ඒක 3යි. 0.3යි Q. හරිද? ඒක බිඳුවට සමාන කරා නම් හරි. දැන් මාර්ජිනල් කොස්ට් ෆන්ක්ෂන් එක හොයාගත්තා එක පාරක් ඩිෆරෙන්ෂියේට් අවකලනය කරා ඒක බිඳුවට සමාන කරා. ඔන්න එතකොට අපිට ආන්තික පිරිවැය අවමුණ නිමවුම් මට්ටම ගන්න පුළුවන්. දැන් බලන්න මේ සූත්‍රය සුළු කරන්න මේ ඍණ 1.8 මේ පැත්තට ගියේ. එතකොට ධන 1.8යිනේ. ඒක සමානයි 0.3යි Q වලට. දැන් දෙපැත්තම 0.3ෙන් බෙදුවට පස්සේ මේ ධන 1.8 0.3ෙන් බෙදුවට පස්සේ 6 වරක් 3 18 6යිනේ. Q සමානයි 6යි. මේ 6යි කියලා අපිට එන්නේ ආන්තික පිරිවැය අවම වන නිමවුම් මට්ටම. පැහැදිලි දෙක ගත්ත හැටි. හරිද? දැන් මේ අපෙන් ඇහුවේ MC අවම වන නිමවුම් මට්ටමනේ. හදිස්සියවත් අපෙන් ඇහුවොත් එහෙම ඇවරේජ් කොස්ට් එක අවම වන නිමවුම් මට්ටම. අපි ඇවරේජ් කොස්ට් එක ගත්තේ කොහොමද? ටෝටල් කොස්ට් එක ක්වොන්ටිටි එකෙන් බෙදලා. එහෙනම් මේ ටෝටල් කොස්ට් ෆන්ක්ෂන් එකනේ දීලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් Q වලින් බෙදන්න ඕනේ. එතකොට ඇවරේජ් කොස්ට් එක එනවා. ඒක එකපාරක් අවකලනය කරලා බිඳුවට සමාන කරපු ගමන් ඇවරේජ් කොස්ට් එක අවම වන නිමවුම් මට්ටම ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ටෝටල් කොස්ට් එක අවම වන නිමවුම් මට්ටම. එහෙනම් මේ ටෝටල් කොස්ට් එක එකපාරක් අවගණනය කරලා ඒක බිඳුවට සමාන කරන්න. හරිද? එහෙම ගණනය කරන්න එන්න පුළුවන්. එතකොට බලන්න මේ ටෝටල් කොස්ට් එකේ හරිද? මම ඒක මෙහෙම ගන්නම්කෝ. මේ ටෝටල් කොස්ට් එකේ මේ දැන් මේ තියෙන මුළු පිරිවැය ශිතේනේ බලන්න. මේ මුළු පිරිවැය ශිතේනේ. ඒ මුළු පිරිවැය ශිතේ මෙන්න මේ කොටස් ටික මේ 10 නැතුව මෙන්න මේ කොටස් ටික තියෙනවනේ. ඒව තමයි වේරියබල් විචල්්‍ය. ඒ වේරියබල් සාධක ටික නේද? හරිද? ඇයි මේ මෙතනින් පෙන්වන්නේ මෙන්න මේ 10 නැතුව මෙන්න මේ සෙට් එකෙන් පෙන්වන්නේ විචල්්‍ය පිරිවැය. ඇයි මේ Q නිමූමත් එක්ක හැම වෙලෙම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ. මම කිව්ව නිමූම
වැඩි කරද්දී නැත්නම් නිමවුම වැඩි කරද්දී නැත්නම් නිමවුම වෙනස් වෙද්දී වෙනස් වෙන පිරිවැය මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ඒ විචල්්‍ය පිරිවැය තමයි මේ සමීකරණයේ මෙන්න මේ කොටසින්ම පෙන්නලා තියෙන්නේ. මේ qත් එක්ක වෙනස් වෙනවා. ඒක තමයි මේ වේරියබල් විචල්්‍ය පිරිවැය කියලා පෙන්නලා තියෙන්නේ. මේ වේරියබල් කොස්ට්. එතකොට මෙතන මේ 10න් පෙන්නලා තියෙන්නේ මොකක්ද? එතන ඒ පෙන්නලා තියෙන්නේ මේ ස්ථාවර පිරිවැය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන්න තිබිලා මේ 10 ස්ථාවර පිරිවැය තමයි මේ 10න් පෙන්නලා තියෙන්නේ. මේ Q එක හැම වෙලෙම පෙන්නලා තියෙන්නේ මේ විචල්්‍ය පිරිවැය. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. හරි. එතකොට අපි දැන් MC යවමන නිමු මට්ටම 6ක් කියලා ගත්තනේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්නකො. මම දැන් මෙහෙම වැඩක් කරන්න යන්නේ. හරිද? මම දැන් මෙහෙම තියනවා. හරිද? දැන් මම අර කලින් අපි ගණනය කරන්න අපිට ආවේ මාර්ජිනල් කොස්ට් එක අවමන නිමු මට්ටම 6යි කියලානේ. දැන් මම ඒක මතක තියාගන්න. හරිද? දැන් මම මෙහෙම අඳිනවා. එහෙම ගන්නවා කියලා හිතන්නකෝ. මේ පැත්තේ තියන් ඔහොම අඳිනවා. මෙතන ඔහොම අඳිනවා. හරිද? මේ පැත්තේ තියෙනවා marginal product and average product. මේ පැත්තේ තියෙනවා marginal cost and average variable cost කියලා හිතන්නකෝ. මේ පැත්තේ තියෙනවා quantity. මේ පැත්තේ තියෙනවා labor variable factor එක වෙනස් වෙන සාධකය. හරිද? දැන් බලන්න කොහොම වෙන් කරගන්න. හරිද? මම දැන් අපි මේකට අවධි ටිකක් කතා කරානේ. මේ මෙතන මොකද කතා කරන්නේ? increasing මෙතන decreasing මෙතන negative හරිද? එතකොට මට අඳින්න පුළුවන්නේ marginal product එක මෙහෙම marginal product curve එක මෙහෙම අඳින්න පුළුවන්නේ මට බලන්න. මේ MP නේ. ඒත් එක්කම average product එක මට මෙහෙම අඳින්න පුළුවන්. කොහොමනේ average product. හරිද? මම යටින් අඳිනවා marginal cost එක. MC. හරිද? ඒත් එක්කම අඳිනවා average variable cost එක. හරිද? මේ average product එකේ ප්‍රතිබිම්බයක් වගේ තමයි average variable cost කියලා කියන්නේ. හරිද? එතකොට බලන්න මම average variable cost එක මෙහෙම ගන්නවා. හරිද? මොහොම ගන්නවා. හරිද? එතකොට අපිට ආන්තික පිරිය අවමන නිමුම් මට්ටම කීයද ආවේ? 6යිනේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ ආන්තික පිරිය අවමන නිමුම් මට්ටම 6යි. මෙන්න මෙතන. බලන්න ආන්තික පිරිවේ අවමන නිමුම් මට්ටමේදී මොකද්ද? මාර්ජිනල් ප්‍රොඩක්ට් එක මොකද? උපරිම වෙලා තියෙනවා. දැක්කද මේ ආන්තික පිරිය අවමන නිමුම් මට්ටමට අදාළව මේ මාර්ජිනල් ප්‍රොඩක්ට් එක උපරිම වෙලා තියෙනවා. එතකොට අපි මේව කතා කරානේ. ඇයි මේ මාර්ජිනල් කොස්ට් එක පහළ බහින්නේ මුලින්ම අඩු වෙන වේගයකින් අඩු වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ කතා කරානේ. හරිද? එතකොට මේ ඉන්ක්‍රීසින්. එතකොට වැඩෙන හීනවන රින කෙටි කාලේ ආන්තික බලධාන නීතියේ ප්‍රධාන කොටස් තුන. එතකොට මේ විචල්්‍ය සාධකයේ හොඳට ස්ථාවර සාධකයේ ප්‍රයෝජනයට ගන්න නිසා තමයි ඵලදා වෙන්න වැඩි වෙන්නේ. එතකොට විචල්්‍ය සාධකයකට සාපේක්ෂව නිමවුම වැඩි වෙනවා. මාර්ජිනල් ප්‍රොඩක්ට් එක වැඩි වෙනවා. එතකොට එකකට යන විචල්්‍ය එකකට යන පිරිවැය මාර්ජිනල් කොස්ට් එකත් අඩු වෙනවා. ඊට පස්සේ ඔය ඒක නිසා තමයි මේවා පහළ බහින්නේ මුලින්. පස්සේ වැඩි වෙන්නේ ඒ හේතුව නිසා. හරිද? ඔන්න ඔය තමයි කතා කරන්නේ. දැන් මෙතන එතකොට ආන්තික පිරිවැය අවමන නිමු මට්ටමේදී මාර්ජිනල් ප්‍රොඩක්ට් එක මොකද? උපරිම වෙලා තියෙනවා. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් වක්‍රයක් දීලා අහන්න පුළුවන්. ඒතකොට ටෝටල් කොස්ට් එක දීලා අහන්න පුළුවන් මාර්ජිනල් කොස්ට් එක අවමන නිමු මට්ටම. නැත්නම් ටෝටල් කොස්ට් එක අවමන නිමු මට්ටම. එහෙම නැත්නම් ඇවරේජ් කොස්ට් එක අවමන නිමු මට්ටම. ඒතකොට අර මම කියපු විදිහට තමයි ගණනය කරන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි කෙටි කාලින පිරිවැයට අදාළව විශේෂයෙන් දැනගන්න තියෙන්නේ. එතකොට අපි අද මේ වීඩියෝ එක පුරාවටම කතා කරා මොකක්ද කොස් කන්සෙප්ට් කියලා කියන්නේ කෙටි කාලින පිරිවැය වක්‍ර ටික කතා කරා කොස් කන්සෙප්ට් තුනක් කතා කරා accounting analytical and policy related මතකයිනේ
අන්නේ කරුණට. ඊට පස්සේ කොස්ට් කර්ව් කොහොමද ගොඩ නැගුණේ? ඒ කරුණට කතා කරා. හරි. අපි ඊළඟට පිරිවැයට අදාළව දිගු කාලීන වක්‍ර වලින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.